හරි ඔන්න නම් අපි පාස් පේපර් වැඩක් පටන් ගන්න යන්නේ. ඇත්තටම මොකද මේ පාස් පේපර්ස් වලදී ටිකක් විශේෂ ගණන්. ඒකට මේක බැලුමල්මට හදන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාස් පේපර් එකක් දාගත්තේ. ඒකට මේකේ වැදගත් කියලා හිතන කතා ටික මම කතා කරනවා. අනිත් ටික වාලා මේ ෂේප් එක. එතකොට මේ විදිහ වලක පාස් පේපර්ස් ඇති මොනවද දීලා තියෙනවා. 2011 ගාන ටික දෙක පළවෙනි ගානට කියමු. නම කතාවක් දීලා තියෙනවා. හරි. ගාන චුට්ටක් කියව ගන්න. මම මේක ගැන ලොකු සාකච්ඡාවක් කරන්න යන්නේ නැහැ. මේ ටික පොඩ්ඩක් කියලා ඊළඟ ගණන් වලට යන්න. හරි. ඊට මොකද 2011 ගානට තමයි 2011 ගාන වගේ තියෙනවා. ඇල්ෆා බීටා යනු ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව වර්ග සමීකරණයේ ඇති මූලයයි ගණනය. මේ a b c යනු තාත්වික සංඛ්‍යාවයි කියලා දෙනවා. මේ ඇල්ෆා බීටා යන දෙකම කියලා ඕනේ. මේ ඇල්ෆා බීටා දෙකම කියලා වැදිලා ඉන්නේ. මෙන්න මෙහෙම කන්ඩිෂන් දෙකක් දීලා දෙනවා තාත්වික උදෙක් අතාත්වික කතාවක් කියන්න කියලා තියෙනවා. හරි. එතන මම කියව මේ කියන්නේ වෙන්නේ මේ තීරිකල් පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැ. නමුත් මේ පොඩක් මම කියන්නේ. හරි. එතකොට මේ ඔයාලට දැන් මතකද මූල තාත්වික නම් මූල තාත්වික හෝ අතාත්වික හෝ වීමට මොකද්ද වෙන්න ඕනේ? හරි. අපි මෙහිම කතාවක් අපි කතා කරා. ඔයාලට මතකද? ආ මෙතන සුද්දක් පේන්නේ නැහැ. එතන ඔය x වර්ග dx නම් තියෙන එකදී ආනේ මේ. හරි. එතකොට මේ ටික අපි කතා කරමු. හරි. එතකොට කොහොමද අපි මූලවල ස්වභාවය ගැන කතා කරන්නේ. හරිද? හරි. එතකොට මේ ගානේ 2011 ගානේ හලහලා තියෙනවා. ඉතින් මෙන්න මෙහිම නම් තාත්වික සහ උදෙත් අතාත්වික වේ කියලා පෙන්නනවා. ඒතර මේකේ පොදුවේ තාත්වික කියන්නේ මූල සමපාද නොවේද කියන එකක් ගැන අහලා නැහැ. ඒතර කෙලින්ම මේ විශාලයව සමාන බිඳුව තමයි දාන්නේ. ඒතර මේ කියන උදෙත් කියන සමීකරණයට ආයෙකේම දාන්න ඉතලා එන්නේ. හරි. මේ හැබැයි ළමයි මෙතන එක පොයින්ට් එකක් තියෙනවා. මේ ගන්න පොඩ්ඩක් ගත්තෙත් ඒකයි මේ දැන් මෙතන මෙයා ලියලා කියන්න පුළුවන් අවුලක් නැහැ. කියන්නේ මෙයා තාත්වික මේ කියන්නේ මෙයා මෙන්න මේ කන්ඩිෂන් තියෙනවා නම් තාත්විකය කියලා ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුවින්ද මූල තාත්විකයි වේ කියලා කියන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ දෙන්ට ආදේශ කරනවා කියන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් ළමයි එකපාර විතර කියවෙනවා. ඒනොට මෙයාලා කියන දිනවා මේ ඒක නම් බව පෙන්නනවා වගේ කතාවක්. මිනිමනම් මේක වෙන බව පෙන්වන්න එක. ඒකවල ළමයි මෙතන ඩෙල්ටා කියන එක කෙලින්ම ඔයාලා පාවිච්චි කරනවා වඩා ඔයාලට මතකද මම මේ ඩෙල්ටා මෙහෙම වෙන්නේ ඇයි කියලා ඉගෙනුවා. හරි. අර වර්ග පූර්ණය කරගෙන ගිහලා නේද මේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. එහෙනම් මේක වර්ග පූර්ණය කරා කොහොමද කරන්නේ? මුලින්ම x වර්ගයේ සංගුණකයෙන් බෙදුවා. එහෙනම් x වර්ග බෙදනවා a. x වර්ග ධන b බෙදීමේ x ධන c බෙදීමේ සමානයි බිඳුව. ඊට පස්සේ මෙයාගේ භාගයක් කියලා ගන්නවා. මේ ගණනලා තියෙනවා මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. මෙයාව වර්ග කරනවා. ඊපස්සේ මෙතනින් වර්ගයක් හැදෙන කියන්නේ. මෙයා x මේ පදේ මේ ප්‍රසාරණය වෙද්දී මෙතනින් x වර්ගය හැදෙනවා ළමයි. මේ දෙක ඇදිලා දිගින් වටනවා මෙයා හැදෙනවා. වැඩිපුර හැදෙනවා මෙන්න මේකේ වර්ගය. එහෙනම් ඒ වර්ගය අඩු කරන්න. නම මොනවද ආව? මේක දෙකයි වැඩි කරන්න ඕන පොදු හරයකට යන්න නම් x ධන b විදීම 2a වර්ගය වෙන b වර්ග වෙන 4ac කියලා උස්ම කරාම මොනවද එහෙනම් x උත්තරයක් කරනවා මේකේ හදතර ගිහලා වර්ගමූලය ගත්තාම b වර්ග වෙන 4ac බෙදීම 4a වර්ගයේ වර්ගමූලයක් වෙනවා වර්ගමූලයක් ඇවිල්ලා ඊපස්සේ තමයි වෙන b බෙදීම 2a මේවා අපි කතා කරලා හරිද එතකොට මේ මෙතනින් x වෙන උත්තරේ නම් ඒතර x වෙන උත්තරේ මේ මූලයක් කියන්නේ එතකොට මෙන්න මේ සුළු කිරීම කරලා පෙන්නලා එතකොට මේ කෑල්ල තාත්වික වෙන්න බැලමයි මේ මෙයාගේ මූලය කියන්නේ x වෙන උත්තරේ තාත්විකව අතාත්විකයි. එතකොට මේක කොහොමද තාත්විකයි? 4a වර්ගය. ඒක සුළු වෙනවනේ. මෙන්න මෙයා තමයි අතාත්වික තාත්වික කරනවාට බලපන්නේ. කියන්නේ මෙයා ඍණ වුණොත් එහෙම මේ b වර්ගයෙන් 4ac කෑල්ල ඍණ වුණොත් එහෙම ඍණ සංඛ්‍යා මූලයක් කියලා අර්ථ දක්වන්නේ නැහැ. එතකොට ඔබට කියන්න පුළුවන් මේ b වර්ගයෙන් 4ac විශාලයි නම් හෝ සමානයි නම් බිඳුවට හරිද? එතකොට අපිට තාත්වික මූල හම්බ වෙනවා. මෙයා කුඩා නම් මූල අතාත්විකයි කියන එක කියනවා. හරි. අන්න ඒ මෙන්න මේ සුළු කිරීම කරලා මේක කියනවා නම් ඔතන වඩා හොඳයි. එයා මොකද ඒක තමයි ඒ වගේ එකක් තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හරි.
ඒතර කිරිම දෙනවට වඩා ඒක ඔයාලා මේ වගේ පොඩි විනාඩි දෙකකින් යන්න මේ දාන්න දාලා මේවා උගන්නලා දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ කියලා දෙනවා ඇල්ෆා වර්ග බීටා වර්ග වර්ග සමීකරණ වඩන්න කියලා. එතකොට මේක හොයන්න. දන්නවනේ ඔයාලා ඇල්ෆා බීටා නම් මූල වෙන්නේ ඇල්ෆා බීටා මූල නම් ඇල්ෆා බීටා මූල වෙන සමීකරණ අපිට ලියන්න පුළුවන් x වර්ග ඍණ ඇල්ෆා ධන බීටා x ධන ඇල්ෆා බීටා සමානයි 0. එහෙනම් මේකට දාන්නේ ඒතර ඇල්ෆා වර්ගයේ බීටා වර්ගයේ වෙන්නේ මේකේ වර්ගය මේක හරි. ඒතර ඒක ගන්න. එතකොට මේ සමීකරණ නැතේනවා. හරි. ඊට පස්සේ එක්කෝ ඇල්ෆා බීටා එක්කෝ කියලා දන්නේ නැති වචනේ එක ඇල්ෆා බීටා දෙකම තාත්වික නැත්නම් ඇල්ෆා බීටා දෙකම හුදෙක් අතාත්වික නම් පමණක් මෙම වර්ග සමීකරණයේ මොකද දෙකම තාත්වික බව පෙන්වන්න කියලා. අන්න එතන පොඩි කතාවක් තියෙනවා තමයි. ඒක පොඩ්ඩක් හිතන්න බෑ. දැන් මෙච්චරලා කරපේනේ මොකුත් කේස් එකක් තිබ්බේ නැහැ. ඊට මතක් කිරීමක් කරේ. ඔය අන්තිම කෑල්ල පොඩ්ඩක් තියෙනවා මේ. ඒක පොඩ්ඩක් හිතන්න බලන්න. ඊට මේ වැඩේ පටන් ගන්න චුට්ටක් කියලා ඉන්නම් මේ. ඒවල දැන් මේ අපි පන්තියේ තමයි නම් දන්න. ඒතර මේ රෙකෝඩින්గ్ කරමු මේ පිටේ කරලා දාලා තියෙන බලන්න. නම් මේ සහ කවුරුත් මේ බලන්න නම් ආගන්න මේ වෙලාවේදී මේ සෙෂන් එක ඇතුළත අපි කරන්නේ මේ ප්‍රධානම තියරි මතක් කිරීමක් සහ පාස් පේපර්ස් ගැටළු සාකච්ඡා කිරීමක්. ඒතකොට මේ කියන වෙලාව ඇතුළත අපි පුළුවන් තරම් මේ පාස් පේපර්ස් ගැටළු ටික සාකච්ඡා කරන්න බලනවා. ඒතකොට මේ වෙනම කොලයක් පෑනක් ළඟ තියාගන්න මේ හරිද? පෑනක් තියාගන්න කොලයක් පෑනක් වුණා තියනවා වෙනම කොලයක් තියාගන්න මේ කියන විශේෂ පොයින්ට් ටික දාගන්න. ඒතකොට මේ වෙලාවේ මේ මේවා මේ පුළුවන් තරම් සටහන් කරගන්න මේ ඒතකොට ඔයාලට පස්සේ හරි බලන්න පුළුවන් මේ කිව් මොනවාද මේ කිව් මොනවාද කියන එක ඔයාලා මේ හොයලා බලලා ගන්න පුළුවන්. මේ ඒතකොට ඔයාලට ඒක ලිස්ට් හරි මොනේ ටක් ගාලා කියාගෙන යනවා මේ වෙලාවේදී යම් දෙයක් තේරුම් නැත්නම් ඒක ලොකුට තේරුම් ගන්න හදන්න එපා. ඒ ටක් ගාලා මේ වගේවා දාගන්න. හරි දාගෙන ඉස්සරහට යන්න. නැත්නම් මේක ගානක් ඇතුළේ ඔයාලා ඉර වෙලා හිටියොත් අපරාධේ මේ අපි ටක් ගාලා කරගෙන යනවා. හරි. ඔගේ අන්තිම කෑල්ල බලන්න අන්තිම කෑල්ල තමයි පොඩි ලොජික් එකක්. මෙතන ප්‍රවීන් වෙනවා. ඒක ප්‍රවීන් හරි. මම ඊළඟ කැලලක් කතා කරන්න ටක් ගාලා මේක කරනවා. ඊට පස්සේ මේ ඇල්ෆා වර්ගය හා බීටා වර්ගය වෙන සමීකරණය හොයන්න කියලා තියෙනවා යාලා. මම ඒක හොයන්න යන්නේ නැහැ. මම හොයපු එක කියන්නම් ඔයාලට මේ මේකේ ගන්න. ඒතර මේකේ කියලා තියෙනවා එනේ මෙහෙම එකක්. ඒකට ඇල්ෆා වර්ගය හා බීටා වර්ගය වෙන මුල් සමීකරණය එන්නේ ඔයාලා මේ ගන්න හදුවට පස්සේ මෙන්න මෙහෙම වර්ගය ඍණ b වර්ග ඍණ 2ac x ධන c වර්ගය සමානයි 0 කියලා තමයි. හරි. හරි. ඊට පස්සේ අර ගානේ හලුවත් ගානේ කියනවා එක්කෝ ඇල්ෆා බීටා දෙකම තාත්වික නැත්නම් ඇල්ෆා බීටා දෙකම හුදෙක් අතාත්වික නම් පමණක් මේ සමීකරණයේ මූල දෙකම තාත්වික නම් බව පෙන්නනවා. ඒකෝල ළමයි මේ සමීකරණය ගැන අහන්න. හරි. මෙන්න මේ සමීකරණය ගැන තමයි අහන්න. ඒතර මේකේ මූල මේ තාත්වික හෝ අතාත්වික වීම නම් මෙයාගේ ඩෙල්ටා ගැන තමයි අපිට තරඟ කරන්නේ. එන්නේ විවේචකය ගැන. හරි. එතකොට මෙහෙම එකක් වෙනවා ඩෙල්ටා සමානයි කවුද එන්නේ b වර්ග ඍණ 4ac. එතකොට මෙතන b වගේ ඉන්නේ මෙයා ඍණ b වර්ග ඍණ 4ac මෙයාගේ වර්ගය. හරි. ඍණ පටල ගන්න එපා ළමයි මේ තියෙන්නේ b කියන පදයයි. මේකේ b කියන මේක මරන්නම් කොහොමද? මෙයා ඍණ 4 a කියලා ඉන්නේ ළමයි මෙතන ස්ක්‍රයින් සංගමක a වර්ගයේ c කියලා ඉන්නේ ළමයි c එහෙනම් 4 a වර්ගයේ c වර්ගය කියලා එකක්. එතකොට මෙතනින් ළමයි මේ කියනවා b වර්ග ඍණ 4යි sorry මේක දෙකයි.
දෙකයි AC වර්ගය ඍණ 4යි A වර්ග C වර්ග. තමයි ඔයාලට මතකද මේ වර්ග දෙක අතරේ කියලා එකක් මේ ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ A වර්ග ඍණ B වර්ග කියලා තිබ්බොත් ඔබ A ඍණ B එදන B කියලා ලියන්න පුළුවන්. හොඳයි. එතකොට තමයි මේක මොකද වෙන්නේ? B වර්ග ඍණ 2ක් AC ඍණ මෙතන තියෙන ළමයි 2යි AC ගේ වර්ගය. එහෙනම් ඍණ 2ක් AC අයින එකක් දාන්න පුළුවන්. B වර්ග ඍණ 2ක් AC ධන 2ක් AC. හරි. මේ වැඩේ තමයි කරේ මේ දෙක පද දෙකක් විදිහට සැලකුවා. හරි. එතකොට මේක සුළු කරාම ළමයි මෙතනින් මට එනවා B වර්ග ඍණ 4යි AC කියලා. මෙතනින් එනවා ළමයි මේක දෙකෙන් කපලා ගිහිල්ලා B වර්ගය. හරි. එතකොට හරි. එතකොට මේක සුළු කරාම මට එන්නේ නේද? මේක සුළු කරාම එන්නේ B වර්ගයේ වාරයක් B වර්ග ඍණ 4යි AC. එතකොට මේක තමයි ඩෙල්ටා ලැබෙන උත්තරය. ඒක තමයි ඩෙල්ටාගේ ස්වභාවයෙන් තමයි මෙයාගේ මූල තාත්විකද කියලා කියන්නේ. ඒතර මූල තාත්වික වෙනවා තමයි එක්ක ඩෙල්ටා විශාලයව සමානයි බිඳුව වෙන්නේ. හරි. ඒතර මේකේ ඩෙල්ටා විශාලයව සමානයි බිඳුව කියන්නේ B වර්ග ඍණ 4ක් AC. මෙයා විශාලයව සමානයි බිඳුව වෙනවා. ඒතකොට ළමයි මේක මේ B වර්ග ඍණ 4යි AC කියන්නේ කලින් සමීකරණේ මූල වලට ආවේ. හරි. එතකොට ඉතින් අල්ෆා බීටා දෙකම තාත්වික නැත්තම් අල්ෆා බීටා දෙක උදේ තාත්වික නම් පමණක් මේ වර්ගය තමයි කියන්නේ මූල දෙකම තාත්වික නම් බව පෙන්නන්න කියලා තියෙනවා. එතකොට ළමයි අපි කලින් හොයාගත්ත ගානේ පළවෙනි ප්‍රෝමිලක් මේදී මේක විශාලයි බිඳුව නම් මේක මේ තාත්වික වගේ. එතකොට ළමයි මේක මේ ආව පදේ මොකක්ද කියනවා? හරි. එහෙම කියනවා. එපාට හරි. මෙම සමීකරණයේ මූල තාත්වික වීමට නම් මොකද වෙන්නේ? මෙන්න මේ ඩෙල්ටා කියන කෙනා විශාලය සමානයි බිඳුවයි. ඒතකොට ඩෙල්ටා කියන්නේ කන ඊයේ යුතුයි. එහෙනම් මේ B වර්ග ඍණ 4යි AC විශාලය සමානයි බිඳුව. එහෙනම් ළමයි මේක මෙහෙම වෙන්න නම් හරි B වර්ගය කොහොමද ලොකුයි? හරි. B වර්ග ඍණ 4යි AC විශාල වෙන්න ඕනේ නේද බිඳුවට වඩා? හරි. B වර්ග ඍණ 4යි AC විශාල වුණ නැත්නම් බිඳුවට වඩා මෙයා බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම වෙන්න නම් B වර්ග ඍණ 4යි AC විශාලයි බිඳුව වී යුතුයි. හරි. එහෙම වෙන්න නම් මේක ඊට වඩා විශාල වෙන්න ඕනේ. මේක විශාලයි කියන්නේ ළමයි මේ තියෙන්නේ ඇල්ෆා බීටා මූල වෙච්ච සමීකරණය. හරි. සමීකරණයේ මේ ඩෙල්ටා නෙමෙයි. එහෙනම් මෙයා බිඳුවට වඩා විශාලයි කියන්නේ හරි. ඇල්ෆා බීටා ලැබෙන්නේ තාත්වික ඇල්ෆා බීටා තාත්වික හරි. එතකොට අවදායි ඒක දාන්න. හරි. මේක තේරුණා නම් වැඩි අවුලක් නැහැ. හරි. ඊට පස්සේ මේකේ තව කැලලක් තියෙනවා මේ ගානේ උඩ කැලේ මොනවද මොකද මේ වල තනියම හදන්න මොන්නේ කුයි මොකක් කිරීමක් වගේ මයි කරන්නේ. කුයි මොකක් කිරීමක් වගේ තමයි මේ කරගෙන යන්නේ. ඊපස්සේ මේකේ මේ මැද කැලේකදී අපි කියනවා මේ B සමානයි බිඳුව හා AC විශාලයි බිඳුව නම් පමණක් උදේ තාත්වික වෙනවා කියන එකක් කියනවා මේ රෝම ඉලක්කන්ට දෙකේ. හරි. ඒ කියන්නේ මේ ඇල්ෆා හා බීටාගේ මූල තාත්විකයි නම් බීටා සමාන මේ B සමානයි බිඳුව. හරි. ඉතින් ළමයි B සමානයි බිඳුව කියන්නේ මේ මුළු ප්‍රකාශනයෙන් බිඳුවක් වෙනවා. එහෙනම් මෙයා බිඳුවට සමානයි. බිඳුවට සමාන වුණා තමයි තාත්වික ලෙසනේ කියන්නේ. හරි. බිඳුවට සමාන වුණා තාත්වික. එහෙනම් මූල අතාත්වික උනත් මේක ඇල්ෆා බීටාගේ මූල අතාත්වික උනත් මෙන්න මේ සමීකරණේ මූල තාත්වික වෙනවා. ඒ වෙන්නේ ඇයි? අර අපි රෝම ඉලක්කන්ට දෙකේ හොයාගත්තා. මෙන්න මේ B සමානයි බිඳුවයි AC කුඩායි බිඳුවින්ද තමයි මේක මේ ඇල්ෆා බීටාගේ මුල අතාත්වික වෙන්නේ කියලා. හරි. එතකොට මේක මෙතෙන්ට අදිනවා B සමානයි බිඳුව කියලා එනවා තමයි. එතකොට මේක මේ බිඳුවට සමාන වෙලා මේකේ මුල තාත්වික වෙනවා. එතකොට ඒක තමයි ඔය කියලා තියෙන්නේ. එතකොට මේ ගානේ අහන අන්තිම කෑල්ල ළමයි මේ බොහෝ විට කලින් හදපු එකක් ආශ්‍රයෙන් හදන්න තමයි. හරි. එතකොට මේ
ඒ ආශ්‍රිතව පොඩ්ඩක් හිතන්න තමයි තියෙන්නේ. ඒක කොහෙට අලුත් කැලලක් තමයි ඉන්නේ. මේ හරි. ඒකෝනේ ඒක ඔය විදිහට ඒක වැදගත් කරුණු තියනවා නම් දාගන්න ළමයි. නිකන් මේ ගාන කියා දීමක් නෙමෙයි මෙතන උනේ මේ නිකන් මතක් කරගෙන යාමක් තමයි කියලා දුන්නේ මේ වගේ එකක් આવොත් කොහොමද වෙන්නේ. හරි. ආශාවනාරේ කාරණා තියෙනවා නේද? ඊළඟට යනවා ඒකේ b කොට සරත් අල්ටන් කරගෙන b කොට සමාන කියලා ඉන්නේ. fx සමාන x ගණය කියලා මෙන්න මෙහෙම වර්ගකතාවක් කියලා තියෙනවා. එහා වියන තත්ත්වයේ සංඛ්‍යාවයි මෙන්න මේක සාධකයක් බව වෙනවා කියනවා. හරි. සහ අනෙක් සාධකයේ වර්ග දාගන්න සොයන්න කියලා කියනවා. හරි. හරි. ඊට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. දෙක d කොට සමාන වෙන එක කතා කරන්නේ. බලන්න ගන්නවා සාධක ප්‍රමේයයේ මොක්මර එකක් කියන්නේ fx කියන අපේ බහුපද ශ්‍රිතයේ x ඍණ a කියන්නේ සාධකයක් නම් ළමයි සාධකයක් නම් මොකද වෙන්න ඕනේ f a කියන එක නා සමානයි බිඳුව විය යුතුයි. ඒතර මෙයාලා දීලා තියෙනවා මොකක් හරි ශ්‍රිතයක් අපිට ඔය දීලා තියෙන ශ්‍රිතයක් fx සමානයි x ගණය ඍණ 3i abx ඍණ a ගණය ධන b ගණය කියලා. එතකොට මෙතන එලා දෙන x ඍණ a ඍණ b සාධකයක් බව පෙන්වන්න කියලා කියනවා. එළමයි මෙයාව මෙන්න මේ ආකාරයට හරවා ගන්නවා. හරි. මෙයාව මේ ආකාරයට හරවා ගන්න. කොහොමද හරවගන්නේ? මෙතනින් x ඍණ එකක් එළියට ඇදලා a ධන b කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ගත්තා නම්. එතකොට මෙතන x ඍණ a වගේ මෙතන ඉන්නේ a ධන b. එහෙනම් f a ධන b. ඒ කියන්නේ මේ x කියන හැමතැනටම a ධන b කියන එක න ආදේශය. a ධන b. මේක a ධන b ගන්න. එතනයි මෙයා බිඳුවක් වෙනවා කියලා පෙන්වනවා නම් හරි පොඩි බිඳුවක් වෙනවා. ඒතර මෙයා බිඳුවක් වෙනවා නම් මෙයා සාධකයක් කියලා කියන්නේ පොඩි ක්‍රමයක් වෙන අපේ පළල තියෙනවා. වෙනයින් හෝ ඊට කියන අනෙක් වර්ගයේ අනෙක් සාධකයේ වර්ග ආකාරයෙන් සොයන්න. හරි. හරි. එතකොට තමයි ගන්න තියෙන්නේ වල දෙන්නවා ඕනේ කියලා. එතකොට ගන්න තියෙනවා දැන් මේක සාධකයක් කියලා බලනවා. එහෙනම් x ඍණ a ධන b තියා ගන්නවා. අර මම වරේ කෙටි ක්‍රමයක් කියලා දෙනවා ඉඳගෙන කෙනාව කොහොමද හදාගන්නේ. හරි. එතකොට මුලින්ම බලන්න x ඝනය හැදෙන්න ඕන නම් මෙයා කීයද වැඩි වෙන්නේ. හරි. ඒක දාන්න. හරි. x ඝනය හැදෙන්න මෙයා කීයද වැඩි වෙන්න ඕන. එතකොට මෙයා දෙනවා x වර්ගය. හරි. x වර්ගය. ඒතර එයා මෙයාත් එක්ක වෙනවාම ඍණ a ධන bx එකක් එනවා. අපිට ඍණ a ධන bx වර්ගයක් කියලානේ. අපිට එහෙම එකක් ඕනේ නෑ ළමයි. අපිට ඕනේ ඍණ 3i abx එකක් තමයි. එතකොට මෙතනින් වැඩිපුර හැදෙන ඍණ a ධන bx එක කපන්න. ඒක කැපෙන්න නම් එයා ධන a ධන b එකක් දාන්න වෙනවා. හරි. a ධන b එකක් දාන්න නේද? එයා මෙයත් එක්ක කරනවා ධන a ධන bx එකක් හැදලා කපලා යනවා. සහ අපිට තව මෙහිම කැලලක් එන්න ඕනේ. එහෙනම් මෙනිකරම දානවා ඍණ 3i ab කියලා. හරි. එතකොට ඍණ 3i ab වෙනවා ඍණ 3i abx කියන එක හැදෙනවා. ඊට තමයි මෙයා මෙයත් එක්ක වැඩි වෙනවා. මෙයා මෙයත් එක්ක වැඩි වෙනවා. වැඩි වෙලා ඔය කියන්නේ ඉදිරිපතේ හැදෙනවා ඇති. හරි. එතකොට මෙතන x වර්ගය හැදෙන්නනේ. හරිද? මෙතන x එහෙනම් ඒකයි කියලා නේද? ස්කේල් දාගෙන හදාගන්නේ. මෙතන x වර්ගය මැත් එකට දාලා x ගණය හැදෙනවා. ඊට පස්සේ මැත් එකට දාම ඍණ a ධන b x වර්ගයක්. ඒතර අපිට එහෙම පදයක් අවශ්‍ය නැහැ නම අපි කපන්න ඕනේ. ඒක කපන්න නම් ධන a ධන bx එකක් දාන්න. හරි. ධන a ධන bx එක මෙයාත් එක්ක වැඩි වුණාම ධන a ධන bx වර්ගයක් හැදෙනවා. ඒතකොට මෙයා කැපෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මෙයාත් එක්ක වැඩි වෙනවා. එතකොට
ඍණ a ධන b ගේ සම්පූර්ණ වර්ගයේ x එකක් හැදෙනවා. අපිට එහෙම එක්කුත් ඕනේ නැහැ ළමයි. එහෙනම් එයාව කපා ගන්න තව පැත්තකට තමයි එන්නේ ඍණ a ධන b වර්ගයේ x එකක්. ඒකට එයාවත් අපිට ඕනේ නැහැ. එයාව කපා ගන්න ඕනේ. එහෙනම් එයා කැපෙන්න ආයෙත් මෙයාගෙන් වැඩි වුණාම අපිට හැදෙන්න ඕනේ ධන a ධන b ගේ වර්ගයේ x එකක්. නේද? a ධන b වර්ගයේ x එකක්. එහෙනම් ඒකත් මෙතන දාන්න වෙනවා. හරිද? අපි ආයෙ මොකක්ද කරන්නේ? ධන a ධන b ගේ වර්ගයක් දාන්න ඕනේ. ඒතකොට මෙයාත් එක්කලා මෙයා කැපෙනවා. ඊට පස්සේ මෙතනින් හැදෙනවා තමයි ඍණ a ධන b ගේ ගණය. හරි. හැබැයි එතන තියෙන්නේ වෙන පදයක් නේ. ඒකෝට මොකද කරන්නේ? මෙයාව හැදුන්නේ නැහැ තාම. හරි. ඍණ 3abx කියන එක නා හැදුන්නේ නැහැ තාම. හරි. එයාව හැදෙන්නත් ඕනේ. දැන් මෙතන එහෙම දෙන්න දාන්න. මෙයාගෙන් වැඩි වුණාම x වර්ගය හැදෙනවා. මෙයා කැපෙනවා. හරි. ඊට අමතරව අපිට තව මෙයාව හදාගන්නත් ඕනේ ළමයි. ඒකින්ද මම ඍණ 3ab එක්කුත් දානවා. හරි. ඍණ 3ab එකක් දැම්මාම ඍණ 3ab x එක හැදෙනවා. අරයා කැපෙනවා. ඊට පස්සේ මෙයාත් එක්ක වැඩි වුණාම a ධන b ගේ වර්ගයේ x එකක් හැදෙනවා ඍණ. ඒ වගේම ධන 3ab වාරයක් a ධන b එකක් හැදෙනවා. 3ab වාරයක් a ධන b එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ යාව කපා ගන්නත් ඕනේ ළමයි. ඔකට අපිට දාන්න පුළුවන්. ඉතිරි වෙන පදේ ඉතිරි වෙන මොකක්ද? ධන a ධන b වර්ගය. හරි. කොහොමද තමයි වැඩේ වෙන්නේ මේ ඔක සුළු වුණාට පස්සේ ගන්න a ගණය ධන b ගණය කියන එක එනවා. හරිද? එතකොට දැන් මේක පොඩ්ඩක් පැත්තෙන් සහගත හින්දා මම ඕනනම් මේ ඊළඟ විදිහනොත් කොහොමද කරන්න කියලා දෙන්නම්. හරිද? මේ තියෙන්නේ එහෙමයි. බලන්න මේ වැඩේ මෙහිම කරන්න ඕන ළමයි. දැන් මේක මම පන්තියේ කියලා දෙනවා කොහොමද ගන්නෙ කියලා. හරිද? ඒතකොට දැන් මේක නම් එකපාර ගන්න බෑ. ඒතකොට ඔයාලා ඉවත් එක්ක බලලා පොඩ්ඩක් ගන්න. හරිද? එතන අපි ටක් ටක් ගාලා කියාගෙන යන එක නිකන්. ඒතකොට මේක මේ විදිහට ගන්න. ඒතකොට මේක විදිහට ගන්න බැහැ නම් ළමයි මම තව ක්‍රමයක් කියලා දෙන්නම්. මේක තමයි දෙක ක්‍රමය. මේකේ කරන්න ළමයි. මෙන්න මෙහෙම ගන්න. හරිද? දැන් මේ ක්‍රමය අහගන්න අර කෙටි ක්‍රමයෙන් ගන්න බැරි ඕන ගානක් මේ ක්‍රමයෙන් ගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය ටිකක් දිගයි. හරිද? ඒතකොට මේ ක්‍රමය අහගන්න. එතකොට මෙහිමයි. හරිද? එතකොට ළමයි මේක වෙන්නේ මෙහෙම. දැන් අපිට ඕනේ මෙයාව සාධක කරන්න නේද? හරි. ඒ කියන්නේ අපි දන්නවා මෙයා එක සාධකයක් කියන එක. x ඍණ a ධන b කියන එක කියන මෙයාගේ සාධකයක් කියන එක කියලා. හරි. ඊට පස්සේ අපි හොයන්න ඕනේ ඊටු සාධකය. හරි. ඊටු සාධකය. හරි. එතකොට මේ දෙන්න වැඩි කරාම හරි. මේ දෙන්න වැඩි කරාම මෙතන ඉන්න ඊටු සාධකයෙන් මෙයයි වැඩි කරාම අපිට හැදෙන්න ඕනේ මෙයාව නේද? මෙයාව නේද? ෆෙක්ෂන් හැදෙන්න ඕනේ. එහෙනම් හරි ආවද? සමානයි fx කියන කාලද x ගණය ඍණ 3abx ඍණ a ගණය දන b එක. හරි. එහෙනම් මෙයාව හැදෙන්නේ. ඉතින් ළමයි මෙයාව වර්ග ජාලකාරයෙන් සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. කොහොමවත් අපි දන්නවා අපිට හැදෙන්න ඕනේ ගණයක් නම් මෙතන එක x කෙනෙක් ඉන්නවනේ මෙතන එනං ඉන්නවනේ x ගේ වර්ග මොකක් කරමු. ඡේදය. එහෙනම් අපි එයාගේ සාධාරණ ඡේදය ලියන්න. හරි. මේක අපි සාධාරණ ඡේදය ලියන්න. දැන් තමයි මේක මෙයාලගෙන් වැඩි කරගෙන යන්න පුළුවන්. ගිහිල්ලා මේක සුළු කරගෙන ගිහිල්ලා ඔයාලා දන්නා සංකූලක සමාන කිරීමේ විදිහක් තියෙනවා. සංකූලක සමාන කිරීම. ඒකෙන් කරන්නේ මේ පැත්තේ තියෙන මේ පදේ සංකූලකයේ එහා පැත්තට සමාන. එතකොට අන්න එහෙම සමාන කරන්න පුළුවන්. එතකොට මෙයා මෙයාගෙන් වෙනවම එකක් කළා වෙන්නනවා. මෙයා මෙයාගෙන් වෙන වුණාම ax ඝනය වෙනවා. එතකොට ඝනපද උච්චරයි දෙන්නේ. ආයේ ඝනය වෙන්නේ නැහැ කොහෙද. හරි. එතකොට ඝනයේ සංකූලක වෙන්නේ මේ පැත්තේ a. හරි. එහා පැත්තේ ඉන්නවම ඒක. එහෙනම් ඒ සමානයි 1යි කියන්නේ. ඔය වගේ x වර්ග පද වලට x පද වලට සහ නියත වලට කරන්න. එතකොට මේ ABC කියන තුනට අගයන් තුනක් එයි. ඒකෙන් a ඉන්නේ මෙන්න මේ කියන එක. හරිද? මේක කියන එක. ඒතකොට පළවෙනි කෙටික මේ අවුලක් නැහැ. කෙටික මේ පාවිච්චි කරන්න පුළුවන් නම් හැබැයි ඒකට පොඩි ප්‍රැක්ටිස් එකක් ඕන වෙනවා. මේක පාර ගන්න පුළුවන් ගානක්. මේ ක්‍රමයක් නෙමෙයි. හැබැයි මේක මෙහෙම අවුලක් නැහැ. සාමාන්‍ය විදිහට යන්න දෙන්නේ. ඔක ගැට ගන්න පුළුවන්. හරි. ඒකත් හරිද කියලා මට උඩ මැසේජ් එකක් දාන්න මොකක්ද?
ළමයි සාධකයක් කියන්නේ කවුද? මොකක් හරි ඕනම දෙයක් සාධකයක් කියලා කියන ළමයි එයා වැඩි වෙලා තමයි ඒ කියන අදාළ ප්‍රකාශනය එන්නේ. හරි. එතකොට මෙතන කියලා තියෙනවා fx කියන එක්කෙනාගේ සාධකයක් කියලා කවුද අපි x ඍණ a ධන b. හරිද? එතකොට අපිට ඉතුරු සාධකය තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට ළමයි සාධක දෙකක් වැඩි වුණාම අපේ මුල් සමීකරණේ එන්න බෑ. මොකක් හරි. එතකොට x ඍණ a ධන b කියන්නේ සාධකය. හරි. එහෙනම් මෙයාව තව ඉතුරු සාධකයක් මොකක් කරේ තියෙනවද? හරි. මෙයාගේ ඉතුරු සාධකයක් තියෙනවා. එයා වැඩි වුණාම අපිට එන්න ඕනේ කාවලද? එයා වැඩි වුණාම අපිට එන්න ඕනේ අර මුලින් කිව්ව සමීකරණ. හරි. එයා වැඩි වුණාම එන්න ඕනේ. මුලින් කිව්ව සමීකරණය කියන්නේ මෙන්න මේක. හරි. සර් මෙයානේ කවුද ඉන්නේ? x ගණය 3abx වෙන a ගණය දන b එක. මෙන්න මෙයා එන්නේ. හරි. මොනේ වෙන්නේ දැන් අපි මේ පොඩි උදාහරණයක් ගත්තොත් මෙහෙම ගත්තොත් වෙන 3ix දන දෙක වගේ. ඊට මෙයාගේ සාධක කරන්නේ x ඍණ 2 x ඍණ 1 කියලා. හරි. සමාන බිඳුවයි. හරි. ඒතකොට මේ දෙක තමයි සාධක කියලා කියන්නේ. සාධක. හරි. ඒතකොට මේ දෙන්න වැඩි වුණාම මෙයා එනවා. වැඩි කරලා බලන්න මෙයා එන්නේ. හරි. ඒ වගේ මෙයාගේ සාධක දෙයක් කියලා කියන්නේ මේ දෙන්න වැඩි කරාම fx කියන එක න ආයෙත් එන්න ඕන. fx කියන එක න එන්න ඕන. එහෙනම් මෙයයි මෙයාගේ ඉතුරු සාධකය වැඩි කරාම මෙයා එන්න ඕන. ඒතකොට දැන් මෙයාගේ ඉන්න x ගේ තනි ඵලයක් තනි x කියන්නේ. හැබැයි ළමයි එහා පැත්තේ ඉන්න x ගණය. හරි. එතකොට මෙයා තව x ගේ කීවෙනි ඵලයකින් වැඩි කරොත් ළමයි අපිට x ගණයක් එන්නේ. හරි. x වර්ගයේ ඵලයකින් නේ. x වර්ගයේ ඵලයකින් වැඩි කරොත් නේ දෙන්නේ. x ගණය. එහෙනම් මෙතන තියෙන්නේ ළමයි x වර්ග පද. x වර්ගයේ පද. x ගණයේ පදයක් එහෙම තියෙන්න බෑ. ඒතකොට ඒ ගණයේ මෙයා වැඩි කරලා x ගේ හතරවෙනි ඵලයේ පදයක් හැදෙනවා. ඒකෝට අපිට ඕනේ එක නෙමෙයි හැදෙන්නේ. හරි. එහෙනම් අනිවාර්යයෙන් එතන තියෙනවා x වර්ගයක්. එහෙනම් x වර්ගයේ සාධාරණ ශ්‍රේණියක් කියනවා. ඔයාලා දන්නවා කොහොමද ලියන්නේ කියලා x වර්ග දාන bx දාන c. හරි. මේ දෙන්න එකම ලියනවා. ඊට පස්සේ දැන් කරන්න තියෙනවා මෙයා සුළු කරන්න. මෙයා කොහොම හරි සුළු වුණාම මෙයා හැදෙනවා. එහෙනම් මෙයා වගේ සුළු කරනවා. එතකොට මේ එක එක පදේ මේ හැම එකම වැඩි කරනවා. හරි. එතකොට මෙයාගේ මේ හැම එකම වැඩි කරනවා. හරි. එතකොට මෙයා වැඩි කරා වෙනවා ax ඝනය මෙයා වැඩි කරන්නේ ax ඝනය ඊපස්සේ ධන bx වර්ගය ධන cx කියලා. එතනයි මෙයා මෙයාගේ වැඩි කරන්න ඕනේ ඍණ කැපිටල් A වාරයක් a ධන b අද ගණන ඍණ කැපිටල් B වාරයක් a ධන bx වර්ගය. ඍණ කැපිටල් D වාරයක් a ධන bx තමයි මෙයා මෙයාගේ ගණන ඍණ c වාරයක් a ධන b සමානයි කියලා මෙන්න මෙයයි. සමානයි කියලා මෙන්න මෙයයි. ඒක ළමයි දැන් මම මේ එක වර්ගයේ පද එක ළඟට කරනවා. ඒක ළමයි ගණේව වෙන කොහෙවත් නැහැ මේ a විතරයි ඉන්නේ නේද ax ගණේ එක දැන්. වර්ගයේ ළමයි මෙතන b එකක් ඉන්නවා මෙතන ඍණ a වාරයක් a ධන b එකක් ඉන්නවා. කියන්නේ b ඍණ a වාරයක් a ධන b කෙනෙක් ඉන්නවා. මෙයා x වර්ගය. ඊට ළමයි x ගේ පද ගත්තොත් මෙතන ධන c කෙනෙක් ඉන්නවා මෙතන ඍණ d වාරයක් a ධන b ඉන්නවා. ධන c ඍණ b වාරයක් a ධන b x එකක් එනවා. ඊට පස්සේ නියත තියනවා ළමයි ඍණ c වාරයක් a ධන b සමානයි x ඝනය ඍණ 3ab ඍණ a ඝනය ධන b. හරි නේද? හරි. එතකොට ළමයි මෙතන x ඝනයේ පද ඉන්නේ a නම් හරි මෙතන x ඝනයේ පද ඉන්නේ a නම් හරි මෙතනත් a ගානක් තියෙන්න බෑ හරි වෙන කොහෙවත් එන්න විදිහක් නැහැ x වෙන එකක් හරි ඒ කියන්නේ අපි නෝ මොකක් හරි මළු දෙකක් තියෙනවා ඒ මළු දෙක සමානයි කියනවා සරල තමයි කියලා කියනවා. ඒතකොට එක මල්ලක ඇපල් පිටි පහක් තියෙනවා කියනවා දුඩන් ගෙඩි දෙකක් තියෙනවා කියලා. ඒතකොට ළමයි මේ මල්ලට සර්ව සමානයි නම් ඊළඟ මල්ල ඒ මල්ලෙත් ඇපල් ගෙඩි කීයක් තියෙනවද? ඇපල් ගෙඩි පහයි දුඩන් ගෙඩි දෙකයි තියෙනවා. ඒ වගේ
මේ පැත්ත සමානයි කියන්නේ සමානකමක් දාන්නේ. මේ පැත්ත සමානයි නම් තමයි මේ පැත්තේ x ගණයේ පද කොච්චරක් තියෙනවද? එච්චරම මේ පැත්තේ තියෙන්නේ. ඒතර මේ පැත්තේ x ගණයේ පද එකයි තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා නම් ඒ ප්‍රමාණය. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? a සමානයි 1 වෙන්න ඕනේ. හරි. ඔන්න ඕක සංගුණ සමාන කරනවා කියන්නේ. ඒතර මම මේ මෙතන මේ ඉන්න දින්න මේ උඩට යන්න. ඉතින් යන්න. උඩට. හරි. ඒතර සංගුණක සමාන කරනවා කියන්නේ ඒක. ඒතර x ගණයේ පද ටික සමාන කරනවා. ඒතර x ගණයේ පද තියෙන්නේ මේ පැත්තේ a තියෙන්නේ එහා පැත්තේ එක තියෙන්නේ. a සමානයි 1. ඊට පස්සේ x වර්ග ටික. හරි. x වර්ග. ඒතර x වර්ග ගත්තාම මෙතන ඉන්න b ඍණ a වාරයක් a ධන b. එහෙනම් මෙයා සමාන වෙන මොකටද? එහා පැත්තේ x වර්ග පදයක්. එහා පැත්තේ x වර්ග පදයක් නැහැ නේ. එහෙනම් සමාන වෙන්නේ බිඳුව. හරි. එතකොට a කියන්නේ 1යි. ඔය වගත්තා එහෙනම් b සමානයි a ධන b කියලා. ඔන්න b ටත් උත්තරයක්. හරි. ඊට පස්සේ තමයි ඊළඟ එක. x පද. හරි. x පද. එහෙනම් x පද හෙව්වහම මේ පැත්තේ ඉන්න c ඍණ b වාරයක් a ධන b. එහා පැත්තේ x පද නැහැ. හරි නේ. මෙතන x නැහැ. නෑ ඒක 3යි a. හරි. එතකොට විභාගයට තමයි b කියන්නේ a ධන b මයි. එහෙනම් c සමානයි මේක එහා පැත්තට යනවා. ඒක b කියන්නේ a ධන b. එතකොට a ධන b වාරයක් a ධන b කියන්නේ a ධන b ගේ පූර්ණ වර්ගය. ඒක ඍණ ලකුණක් ඉන්නේ එහා පැත්තට ධන වෙනවා. එහෙනම් a ධන b ගේ පූර්ණ වර්ගය ඍණ 3ක් ab කියන. හරි. ඔන්න a b c වර්ග. එහෙනම් අපි ඉතුරු සාධකය වෙන්නේ කොහොමද තමයි? ඉතුරු සාධකය වෙන්නේ මෙයන් ax වර්ග ධන bx ධන c. ඒතකොට a වගේ ඉන්නේ 1යි. එහෙනම් x වර්ග b වගේ ඉන්නේ කවුද ළමයි? a ධන b x ධන c වගේ ඉන්නේ කවුද ළමයි? a ධන b වර්ගය ඍණ 3ක් a. ඔන්න මේ ඉන්නේ මෙයාව හරි. මේ ඉන්නේ මෙයාව හරි. අර කෙටි ක්‍රමයෙන් ගත්ත එක තමයි මේ දී ක්‍රමයෙන් ගත්ත. හරිද? තේරුණාද? තේරුණාද වැඩි? හරි. මොනවද වර්ග දෙනවා මොනවද කිසි ප්‍රශ්නයක් නැහැ මේ. ඔය රටක් ගාලා මතක් කරගෙන ඉන්නේ අපි කියන්නේ හරි. ඒතර මෙතන තමයි වෙන්නේ මේ. ඔයාලා දාගන්න. මේ මම කියන ඒවා අහන් ඉන්නත් වෙලා නැහැ මම කියනවා මට. මේ ඔයාලා මේක දාගන්න ඕන. ඒතකොට ළමයි මෙතන කරන්නේ පාස් පේපර්ස් හදනවට වඩා පාස් පේපර්ස් සාකච්ඡා කරනවට වඩා පාස් පේපර්ස් ටික උඩින් උඩින් කරගෙන යනවා තමයි වෙන්නේ මේ. හරි හැම ගානම එහෙම ඉන් ඩීටේල්ස් හදන්නේ නැහැ. නිකන් මෙන්න කොහොමද කියන එක කතා කරගෙන ඊට අදාළ තියරිය පොඩ්ඩක් මතක් කරගෙන යන එක තමයි කරන්නේ. හරිද? ඒතකොට මේ ඔයාලා ඒකේ ෂේප් එකේ මේ හදන්නේ ඒතකොට මේකේ මාකින් එකක් කියන්නේ මේ මම ලියන ඒ වගේ මාකින් එකක් ඔයාලා ලියා ගන්න ඔයාලා විදියට ඒකත් එක්ක ඔයාලා පාස් පේපර්ස් ගන්න ටික තනියෙන් හදන්න ඕනේ. එතකොට තමයි මේක හරියටම ඔයාලට සෙට් වෙන්නේ. හරි? අපිට තියෙන සීමිත කාලයත් එක්ක මේ කොහොම සාකච්ඡා කරන්නේ මේ වෙලාවේදී අපි 2011 ඉඳන් 2020 වෙනකම් පොඩි කතා කිරීමක් තමයි යන්නේ. හරි. ඒතකොට මේක මේ විදිහට හරි. ඒතකොට මේකත් හරි වර්ගයෙන් දක්වන්න මේ වාරේ ලියන්න වෙනාම SS එකක් හරි ගහගෙන යන්න. අර SS ගහන එක මට නම් මතක කරන්නේ නැහැ. මොකද මේ ඔයා ලියන්නේ නැහැ. ඉන්න මම උගන්වන වෙලේම වගේ ලියා ගන්න පුළුවන් නම් හොඳයි. හරි ඊට පස්සේ මාධ්‍යකේදී මොකද දැන් පැය භාගය ගණන් විතර තියෙනවනේ. පැය භාගය ගණන් 14ක් වගේ හදනවා. හරි. ඒකට මාරුයි ඊළඟ කරා. හරි ඊට පස්සේ ලියන්න ඊළඟ වෙලාවට එළවෙන ගන්නට ඊළඟට කියනවා මේ n9 හෝ වෙනත් ආකාරයකින් හෝ a හා b ප්‍රභින්න නම් fx සමානයි බිඳුවට තාත්වික මූල එකක් පමණක් තිබෙන බව පෙන්නනවා. හරි. කොහොමද දැන් මේ n9 හෝ අන්නායකින් කියලා කියලාද? ඒකෝට මේ මම මේක පොතට බලවන්නේ. මේ ටැග් එක ගන්න. හරි මේ මම මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ
චුට්ටක් මට මේ මෙසේජ් එකක් දානවා මේ WhatsApp එකේ වань. හරි. මම ඒකට ඔප්ෂන් එකක් කියනවා. හරි. හරි. ඒක තමයි. ඔකට මේ බය වෙන්න එපා මේ ගැඹුරක් ඉන්නේ. හරි. මේ ඊට තමයි කියදෙන මේ fx ගේ මූල තාත්වික දතාත්වික දැන කතාව. මම කියන්නේ fx තාත්වික මූල එකක් පමණක් තිබෙන කතාවක් තමයි යන්නේ. හරි. ඒක තමයි මේ බලන්න. එහෙම නෙමෙයි. හරි. එතකොට දැන් මෙයාගේ සාධක දෙක වෙන්නේ. හරි. මෙයාගේ සාධක දෙක වෙන්නේ. එතකොට මෙයා සාධක දෙක වෙනවා නම් මෙයා අනිවාර්යෙන් තාත්වික කියන එක ගන්නනේ. එහා බී තාත්වික. ඊට දීලා තියෙනවා. අනිත් දීලා තියෙනවා. නේද මේ මෙයා අනිවාර්යෙන් තාත්වික. එහෙනම් තාත්වික මූල එකයි තියෙන්න ඕනේ කියලා. තාත්වික මූල එකයි නම් තමයි මෙයාගේ මූල මොකද වෙන්නේ? මේ කෑල්ල තනිකරම අතාත්වික වෙලා යනවා. හරි. මේ මෙතනින් එහා ගන්න. දැන් මේක තාත්විකයි. මේක අපි දන්නවා A ධන B කියන්නේ කොහොමද නියන්ත්‍රයක්. ඒක තාත්වික යනවා. මෙහා තාත්වික වෙනවා. එහෙනම් මෙයාව තමයි වර්ග සමීකරණයක් විදිහට අරගෙන මෙයාගේ ඩෙල්ටා හොයලා ඒක කුඩායි බිඳුව වෙන්න කුඩායි බිඳුව කියලා ගත්තා නම් හරිද? ඔය කියන්නේ දෙක. මේක කුඩායි බිඳුව වෙන්න ඕනේ. මෙයාගේ එක තාත්වික මූලයක් විතර තියෙනවා. ඒ මූලය තමයි මෙන්න මෙයාගේ ලැබෙන හරි. හරි. ඊට පස්සේ මෙන්න මේ මොකද්ද දායකයක් දීලා තියෙනවා. දීලා මේ තාත්වික මූල එකක් පමණක් තිබෙන බව අපෝහණය කරන්න කියලා කියලා දෙනවා. හරි. තාත්වික මූල එකක් පමණක් තිබෙන බව අපෝහණය කරන්න කියලා දීලා දෙනවා. යාළුවා මොකක්ද දෙන කතාවක්. දීලා තියෙනවා. අන්න එතන තමයි පොඩි මේකේ තර්කයක් තියෙන්නේ. මේ චුට්ටක් මේක බලන්න. ඊළඟට කියනවා මෙන්න මෙයා තාත්වික මූල එකක් පමණක් තිබෙන බව අපෝහණය කර එයා බලන්න කියලා. හරි. මෙතන තමයි මේ ලොජික් එක දෙන්නේ. දැන් අපි කලින් හුව fx ඉන්නවා. ඒතර මම කලින් කිව්වා මෙහෙම දීලා දෙනවා නම් යාවයි ගානක් සිලෙන් තමයි හදන්න තියෙන්නේ. ඒතර කලින් fx එක කෙනා ඉන්නවා. දැන් x වර්ග ධන 2kx ධන k ධන 2. හරි. මොනවා කෙනෙක් ඉන්නවා. ඉවත බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඒකට කොල්ලා ඉන්නේ නේද නේද? එහෙනම් අපි හිතුවා fx කියන එකම අපි හිතුවේ x ඝනය ඍණ 3a dx ඍණ a ඝනය ධන b ඝනය කියලා. හරි. එතකොට මෙයාගේ a හා b ප්‍රභින්න නම් අපි මොකද කිව්වේ? එක් තාත්වික මූලයක් තියෙනවා කියලා තමයි කිව්වේ. හරි. එහෙනම් දැන් මෙයාලා කියලා දෙනවා x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි බිඳුව නම් හරි. මෙයාට එක් මූලයක් පමණක් තියෙන බව පෙන්වන්න. එක් මූලයක් පමණක් තිබෙන බව පෙන්වන්න. කොහොමද කරන්නේ බලන්න right. ඒතර දැන් මෙයාව මේ ආකාරයට හරවගත්තා නම් හරියි. හරි. මෙයාව මේ ආකාරයට හරවගත්තා නම් හරියි. ඒතකොට මෙයාව මේ ආකාරයට හරවගන්නේ කොහොමද? මෙතනදී ඍණ 9. මෙයාව ඍණ 9 සමාන වෙන්න ඕනේ. කාටද? ඍණ 3යි AB. හරි. මේකෙන් කවල ගිහිල්ලා මෙතන 3යි කියලා එනවා. AB සමානයි 3. ආයෙ මොකද එන්න ඕනේ? මෙතන තියෙන්නේ ඍණ 12. සමාන වෙන්න ඕනේ මෙයාට. ඍණ A ඝනය ධන B ඝනය. මේක වෙනවා. එහෙනම් 12 සමාන වෙන්න ඕනේ A ඝනය ධන B ඝනය. හරි. මේක මෙහෙම නම් මේක මෙහෙම නම් අපිට ලියන්න පුළුවන් x ඝනය ඍණ 9x ඍණ 12 සමානයි. x ඝනය ඍණ 3abx ඍණ a ඝනය ධන b ඝනය. හරි. මොකද වෙන්නේ?
මේක යන්න පුළුවන්. හරි. මේක සමාන වෙනවා. මේකට සමාන. හරි. එතකොට දැන් අපි මේක ලියාගත්තනේ මේක මේ විදිහට. ඒතර මේ දෙක තමයි කන්ඩිෂන්. හරි. එතකොට ළමයි මේක මේ විදිහට ලියගන්න. එහෙනම් මේකේ එක් මූලයක් විතරක් තාත්වික වෙන්න නම් මොකද වෙන්න ඕනේ? A හා B කියන දෙන්න ප්‍රබින්න වෙන්න. A හා B කියන දෙන්න ප්‍රබින්න වෙන්න. එතකොට දැන් මෙතන අපි දාගත්ත කන්ඩිෂන් දෙකේ අපිට A ටයි B ටයි සමීකරණ දෙකක් තියෙනවනේ නේද? එහෙනම් ඔය සමීකරණ දෙක පාවිච්චි කරලා AB A හා B ට උත්තර ගත්තාම A දෙන්න වෙනස් නම් තමයි මෙයාට දෙන්නේ එක් තාත්වික මූලයක් විතර. හරි? මෙයාට දෙන්නේ එක් තාත්වික මූලයක් විතර. ඒ කියන්නේ මම පොඩ්ඩක් කරලා වෙන්නම්. මේ අපි දන්නා AB කියන්නේ 3යි කියලා දන්නවා. A ගණනය දන්න B ගණනය කියන්නේ 12 කියලා දන්නවා. එහෙනම් මෙතනින් අර තියන්න බලනවා B සමානයි 3 බෙදීම A මම මෙතන ඉන්නවා A ගණනය ගන්න B කියන්නේ 3 බෙදීම A. හරි? මෙයා සුළු කරගෙන යන්න ළමයි ඊට පස්සේ A ට උත්තරයක් එයි. එයා මෙතනට ආදේශ කරන්නේ. ඒක B ට උත්තරයක් එයි. මේ දෙන්න ප්‍රබින්නයි නම් ළමයි මෙයාට එක් තාත්වික මූලයක් විතරයි තියෙන්නේ. හරි? ඇයි මේ දෙන්න ප්‍රබින්නයි කියලා කියන්නේ මෙයාට එක් තාත්වික මූලයක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මෙයා අපි ගොඩනගාගත්තේ මෙයා ඇසුරින් නෙමෙයි. මෙහෙම එකක් අරගෙන 9 සමානයි 3යි AB 12 සමානයි A වක් වෙන යන B ගණනය කියලා. දැන් මෙයාට තාත්වික මූල එකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ එයා සමානයි. මෙයාට තාත්වික මූල එකක් විතරයි තියෙන්නේ. හරි? ඒක තමයි මෙතන ලොජික් එක. හරි? හරි. තග්ගාරන් තියාගන්න හැටි නම් දාගන්න. අපි ශ්‍රී ලංකාවට මම දැන්ටත් ටැග් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ළමයි මේක අපි ගණන් ටික කතා කරගෙන යනවා. එතකොට මේකේ විම කතා කරලා සහ ඔයාලා try කරලා බැරි වුණ ගණන් තියෙනවා නම් මේ ඒක අපි අපේ daily device වලට කරන සාකච්ඡාවේදී කරමු. හරි? ඒක මේ සතියේ ඉඳන් සිද්ධ වෙනවා. බොහෝ විට බදාදා තමයි ඒක දාන්නේ. ඒතකොට ඒකෙදි කතා කරමු. හරි? ඒක සවිස්තරාත්මකව කතා කරමු. මේකේ බැරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. හරි? හරි. ඊට පස්සේ දෙවෙනි ගණනය 2012 ගණන මට කියලා දෙන්න ඕන තමයි මේ. ඒක මම චුට්ටක් මුලින්ම කරන්න. මේක කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක් මොකද දීලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා කවුද? fx සමානයි x වර්ගය දාලා 2x මොකද කියලා දෙදෙනා මෙහෙම. හරි? ඒ දාලා දෙක. හරි? ඒ ගන්න කියම තාත්වික නීතියක් නෑ fx යන මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. හරි? ඊපස්සේ මෙහි a හා b යන කේසුනේ නිර්ණය කළ යුතු නියතයි කියන කියලා තියෙනවා. කලණයේ භාවිතයෙන් තොරව fx යේ අනුම ලක්ෂණ දාගෙන මෙම ලක්ෂ්‍ය අවමයක් බව පෙන්වන්න fx යේ අවමගේ කේසුනේ සොයන්න එනයි y සමාන fx වර්ගය වෙන මේ කියලා එහෙම කොටයක් කියලා තියෙනවා. හරිද? මේ දැන් මෙතන කලණයේ තාම භාවිත අනුකරණය අවකලනය ඉගෙනගෙන නැති ළමයි ඉන්නවා නම් ඒක ඇලගෙන වැඩි හිතන්න එපා. අවකලනය කියන පාඩමේ අපි කරන්නේ ප්‍රස්තාරාදීනක තමයි. ඒව ඒකෙදි කියලා දෙන්නම්. තාම වෙරිෆිකේෂන් එක කරලා නැහැ ඔක. මතකයි විදිහට අපි අප්‍රේල් මාසයේදී නේ මාර්තු මාසයේදී අවකලනය කවර කරනවා. හරි. හරි. එතකොට ඒ කල්ලේ කැලේ ගැන හිතන්න එපා. ඒක ප්‍රස්තාරාදීන ක්‍රමයක්. ඒක පාවිච්චි කරලා ප්‍රස්තාරාදීන්න පුළුවන්. ඒකවල ළමෙක් මේ ගාන ඇතුළේදී මේ ක්‍රමය පාවිච්චි කරලා ප්‍රස්තාරාදීනය නවත්තන්න තමයි ඒක දීලා තියෙන්නේ. හරි. ඒකවල මේ දීලා තියෙන තැන වලට තියෙන්නේ නේ. x සමානයි ස්වර්ග දාන 2kx දැන් k දාන 2. يعني එතකොට මෙයා මුලින්ම ප්‍රකාශ කරන්න කියනවා මේ විදිහට x ඍණ a වර්ගයේ ධන b මේ ආකාරයට ප්‍රකාශ කරන්න කියලා කියනවා. ඒතර ඔයාලා දැන්නවත් දන්නවා අපිට මේ ආකාරයට වර්ග සමීකරණයක් කොහොමද හරි වර්ග ශ්‍රිතක් කොහොමද සකස් කරගන්නේ කියලා. ඒතර මේ තියෙන්නේ තමයි අර වර්ග පූර්ණය කියන කතාවම තමයි. හරි ඒකෙත් මේ හැඩයට නියම්. එහෙනම් මුලින්ම මෙයාගේ
x වර්ගයේ සංගුණකයක් ඉන්නවා නම් එයාව අයින් කරගන්න ඕනේ. ඒකට මෙයා එතකොට මෙතනදී එයාව බෙදීමක් කරන්න වෙන්නේ නෑමයි. එයාව ඉස්සරහට ගෙනීමක් තමයි අපිට කරන්න වෙන්නේ. එතකොට මේකේම අවුලක් නෑ මේ. මොකද බෙදන්න බැහැ. සමානයි බිඳුව කියලා තිබ්බනම් අපිට බෙදන්න පුළුවන්. මේක ඇත්තට බෙදලා මේක සමානයි බිඳුව නෙමෙයි තියෙන්නේ. ඒකට මේක බෙදන්න බෑ මේ. ඉස්සරහට ගන්න තමයි. හරි. ඒතර මේකේම අවුලක් නෑ. මේකේ සංගුණකයක් නෑ. හරි. එහෙනම් x වර්ගය දාන x දානවා. මොකද කරන්නේ මෙයාගේ භාගයක් එක දාන්න. ඒ කියන්නේ k. එයා වර්ග x වර්ග දාන දෙකයි k. ඉතින් දාන k වර්ගයක් හදන්න. එයා වඩු කරන්නේ අර ග්‍රේන් k වර්ගයක්. ඉතින් දාන මෙයාගේ k දාන්නේ. හරි. මේවා අපි කතා කරලා තියෙනවා මේ වර්ග පූර්ණයම කරන්නේ කොහොමද කියන එක ගැන. මෙතනින් එයාලා හදන්න කියලා තියෙන්නේ ධන b වගේ එකක් නේ. ධන b ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියන්නේ ඉතින් එතකොට මේ තියෙන්නේ දැන් තමයි අපි ඒක හදලා තමයි. ඒතකොට ධන a ධන දෙක ඍණ k වර්ග. හරි. එහෙම තමයි. එතකොට මේකේ ගාන දියාගෙන තියෙන වැරද්දක් තියෙනවද නේ? හරි. හරි. එතකොට මෙයා ළමයි ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ x ඍණ ආකාරයෙන්. ඒ කියන්නේ මේක x ඍණ එතන ධන කියන්නේ තියෙනවා. ඒතර ඔය කියන්නේ ඍණ k. හරි. මේක තමයි x ඍණ ඍණ k වගේ කියන්නේ ධන k ධන දෙක ඍණ k වගේ. මේක තමයි. එතන තමයි මෙතන ලියන්න ඕනේ මේ ආකාර වෙනවා නේද? x ඍණ a වර්ගය ධන b ආකාර දෙක. එතකොට a කියන්නේ කාටද තමයි ඍණ k ට b කියන්නේ කාටද? a ධන දෙක ඍණ a වර්ගය. මම කතා කරලා. හරි. ඊටසේ කියලා තියනවා තමයි මොකද්ද? මෙයා අවම ලක්ෂයක් බව පෙන්නන්නේ කියන්නේ. හරි. හරි. අවම ලක්ෂයක් කියලා දන්නවා. හරි. මේවයි වැඩේ. හරි. දැන් මේ ගැන අවබෝධයක් නැත්නම් මම පොඩි කිටියකින් මේක කරලා යනවා වැඩේට. ඔය හැම ලක්ෂයක් කියලා කියන්නේ මෙහෙම තමයි. ඔයාලා ඔය ඕලෙවල් ප්‍රස්තාව යනවා. හරි. ඔය x වර්ග වගේ තියෙනවා ඕලෙවල් කාලේ ප්‍රස්තාව යනවා. ඔය එන්නේ මෙහිම. හරි. එක්ක මෙහිම. නැත්නම් මෙහිම. ප්‍රස්තාරේ හැදේ. හරි. මේ පළියදී. හරි. හරි. මේවා තමයි මේ හැදේ. එතකොට මේක මෙහිම මේක මෙහිම වැඩි වෙලා එක තැනකට ගිහිල්ලා එතනින් ආය අඩු වෙනවා. මේවට අපි කියනවා උපරිමයක්. හරි. මේක තමයි අඩු වෙලා ගිහිල්ලා ආය වැඩි වෙනවා. හරි. මෙතන තියෙන අවම පොයින්ට් එක මේ ශ්‍රිතයේ තියෙන අවමය. මෙතන තියෙන ශ්‍රිතයේ තියෙන උපරිම. ඒතර මේකට අපි කියනවා නම් අවමය. මේවා සවිස්තරාත්මකව කතා කරනවා මේ පළේ පාඩකෙදී. හරි. ඔව් මේක. ඒතර මෙයාලා කියන්නේ මේක අවමයක් බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරි. හරි. අපි කොහොමද මේක අවමයක් කියලා පෙන්වන්නේ කියන එක දැන් චුට්ටක් බලන්න වෙනවා. හරි. බලමු කොහොමද මේක අවමයක් කියලා පෙන්වන්නේ හැම ලක්ෂය හොයලා කියලා. හරි. මේක තමයි මට කියලා දෙන්න ඕන කැලලක් තුනේ. මේකේ මෙහෙම ගන්නවා. හරි. මේකද බලමු. දැන් කවුද කොහොමද තමයි උපරිමයක් අවමයක් ගැන අහනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රමයට හරවගෙන ඉන්නම වෙනවා. හරි. මේ ක්‍රමයට අනිවාර්යෙන් හරවගෙන ඉන්න. හරි. එතකොට මේක අපි ගත්තොත් අවමයක්ද වෙන්නේ උපරිමයක්ද වෙන්නේ කියලා බලන්න කොහොමද කියලා මේක වෙන්නේ මෙහෙම. හරි. මේක වෙන්නේ මෙන්න මේ k ගේ අගයත් එක්ක තමයි. හරි. එතකොට මෙන්න මෙතන මම මේ ආයත පොඩ්ඩක් පැහැදිලි ලියාගත්තොත් x ඍණ x ධන k වර්ගය x ඍණ k මෙයාගේ වර්ගය ධන k ධන 2 ඍණ k වර්ගය කියලා එන්නේ. හරි.
එතකොට තමයි මේක බලන්න අපි k ට එක එක k ඔහොම ඉන්නවා. අපි එක එක අගයන් ආදේශ දෙන්නේ. හරි. x ට එක එක අගයන් ආදේශ දෙන්නේ. අපි බලන්න ඕනේ ළමයි මේ උපරිමයක් හා අවමයක් වල විදියට x එක්ක මෙයා විචලනය වෙන්නේ කොහොමද? දැන් මෙතනින් වෙලාව x ගේ ධන ඍණානන්තය මේ පැත්තේ ඉන්න ධන. හරි. එතකොට තමයි මේක මෙහෙම යනවා. ඇවිල්ලා x අපි හිතමු x ඉන්නේ අනන්තය වගේ තැනක තියෙනවා. හරි. එතකොට අනන්තයෙන් මේක අඩුණා කියන ගෝලයක් වෙන්නේ නැහැ. අනන්තයම තමයි වෙන්නේ. හරි. අනන්තයෙන් පොඩ්ඩක් අඩුණා කියලා ලකුණක් වෙන්නේ නැහැ. ඒකට අනන්තයේ වර්ග වුණා කොහොමද අනන්තය තමයි. හරි. x සමානයි අනන්තය විට මේක අනන්තය. විට මේ කතාව අනන්තය. හරි. fx කියන්නේ. එහෙනම් පල්ලෙන් පාඩමේදී කියලා දෙන්නේ. ඒක x කියන එක කියන එලසම බලමු අනන්තේ නම් බිඳුව. බිඳුවට ළඟ වෙද්දී fx ට මොකද වෙන්නේ? අද ළමයි x කියන එක කියන බිඳුවේ. ඒ කියන්නේ මෙතන බිඳුවයි. ඒක ළමයි මෙතනින් එනවා බිඳුවයි. ඒතකොට මෙයා ධන k වෙනවා. එයාගේ වර්ගය k වර්ගය. k වර්ග ඉතින් එනවා ධන k ධන 2 ඍණ k වර්ග. මේ k වර්ගෙට මෙයා එක කරනවා. k ධන 2 කියන උත්තරයක් එනවා. ඒතකොට ළමයි k කියන්නේ නියතයන්නේ මොකක්ද? කරගන්න කියලා තියෙනවා නේද? හරි. ඒතකොට මෙතනින් මොකක් හරි යගයක් එනවා. ඊට පස්සේ ආයෙත් අපි දානවා x සමානයි ඍණානන්ත. ඍණානන්තය දැම්මම මොකද වෙන්නේ ළමයි? fx එනවා. දැන් මෙතන ඍණානන්තය දැම්මත් එයාගෙන් චුට්ටක් අඩු කරලා ඒක වර්ග කරන්නේ ඔබ ධනානන්තය වෙනවා. හරි. එන අනන්තය වාරයක් ඍණානන්තය. ඇත්තට මේ අනන්තය කියන එක අර්ථ දැක්කේ නැහැ ගණිතයේදී. උනාට මේ දෙක වෙනවා ධනානන්තය. හරි. එහෙනම් ඔක ධනානන්තය. ඒ කියන්නේ ළමයි x කියන එක කෙනා ඍණ අනන්තයේදීත් මේ ප්‍රස්තාවය ගත්තොත් x කියන එක කෙනා ඍණ අනන්තය. අපි මෙතනක එතනදිත් y ට ඇවිත් තියෙන ළමයි ධනානන්ත. මේ වගේ. ඊට පස්සේ x කියන එක කෙනා බිඳුවේදී ඇවිල්ලා තියෙනවා ළමයි මොකක් හරි k ධන දෙක කියන මොකක් හරි ඇවිල්ලා. ඊපස්සේ ආයෙත් මෙයා අනන්තයේදී ආයෙත් මෙයා අනන්තයට කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගත්තා වගේ. එළියෙන් හැටි. එහෙනම් ඔය හැටි ඔව්. හරි. වැඩි. ඒක මොකද තමයි උපයනත් අමයක් දෙකේ බලන්නේ වල තමයි සීමාව ගැන අවබෝධයක් නැත්නම් එන කලණය කියන පාඩම වෙන අවබෝධයක් නැත්නම් මේ පොඩ්ඩක් කරලා පැහැදිලි වෙන්න පුළුවන්. මොකද ඔය ප්‍රස්ථාරක ලක්ෂණ සහ ඔය අනන්තය ගැන කතා කරන්නේ කලණය කොයි. කලණය කියන පාඩමේ සීමාව අවකලනය සහ අනුකලනය කියන මේ ඒගොල්ලෝ ළමයි පාස් වෙලා යන්නේ. ඒකට මෙතනින් ඒ දේවල් ප්‍රශ්නේ නේ. ඒකට ඒ දේවල් මුළු මැත්ස් සම්බන්ධ මුළු දැනුම මේ ගණිත පරීක්ෂා කරලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ ඔන්න කියන්න පුළුවන්. ඒකට මේක අන්තයක් කියලා කියනවා. හැරෝම් ලක්ෂය කියලා කියන්නේ ළමයි. හැරෝම් ලක්ෂය කියලා කියන්නේ මෙන්න මෙයා. හරි. කියන්නේ මෙයාගේ අවම ලක්ෂයට තමයි හැරෝම් ලක්ෂය කියලා කියන්නේ. එතකොට මෙතන බලන්න. මෙතන ඉන්නේ වර්ග පදයක් සහ තව මොකක් හරි පදයක්. හරි. මෙයාගේ x ඍණයේ වර්ගය ධන මොකක් හරි b කියලා බලන්න. එතකොට මේ කැලේ අනිවාර්යෙන් විශාලයෙන් සමානයි බිඳුව වෙනවා. හරි. ඔය කැලේ අනිවාර්යෙන් බිඳුවකට විශාල වර්ගයක් කියලා කියන්නේ ඍණ සංඛ්‍යාවෙන් බෑ නේද? අනිවාර්යෙන් එයා බිඳුවකට වැඩි. කො බිඳුව. එතකොට තමයි මෙයා කියන එක කියලා. fx. ඒතර මේ කියන්නේ තමයි මෙයාගේ එන්න පුළුවන් අවමගේ නේද? මේ fx දෙන්න පුළුවන් අවමගේ. ඒතර මේ අක්ෂයේ ඉන්නේ fx. එතකොට fx දෙන්න පුළුවන් අවමගේ. ඒතර මෙයාගේ එන්න පුළුවන් අවමගේ බිඳුවයි. පූර්ණ වර්ගය. එහෙනම් fx දෙන්න පුළුවන් අවමගේ වෙන්නේ b. හරි. ඒ කියන්නේ x ශ්‍රේණිය කියන එක නා බිඳුවක් වෙනවා. හරි. ඒතකොට ඒක මෙතෙන්ට ගෙනවොත් මෙයාගේ fx ගේ අවමගේ වෙන්නේ කොහොමද තමයි මෙන්න මෙතන. හරි. ඒ මෙතනදී නෙමෙයි අවම වෙන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මෙතනදී මොකක් හරි අගයක් ඇවිල්ලා තියෙන්නේ. මේ වින කොයි හරි තමයි මේක අවම වෙන්නේ. මේ ඒතකොට fx ගේ අවමගේ වෙන්නේ ළමයි මෙන්න. k දන දිකරින k වල. ඒතර වෙන්නේ කොහෙදද ළමයි? මෙන්න මේක බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පදේ බිඳුවක්. මේක බිඳුවක් වෙන්නේ x සමානයි ඍණ කියන්නේ. ඉතින් ඍණ කියාවම මේක බිඳුවක් කියලා නේද? එහෙනම් x සමානයි ඍණ කියේ තමයි මේක බිඳුවක් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි ඍණ කියන්නේ. ඍණ කියේ තමයි මේක අවමගේ. අවමගේ වෙන්නේ k ධන 2 ඍණ k වර්ගය කියන එක. ඒතකොට මෙහෙම එකක් තමයි. x සමානයි බිඳුවේදී කීය දෙන්නේ කියලා අපි හෙව්වා.
එතනදී x සමානයි බිඳුව දෙන්නේ k ධන 2 කියන. ඔන්න ඔය තමයි. හරි. දිනාන්තේ දිනාන්තේ ධනාන්තේදී ධනාන්තේ නේ. හරි. ඔන්න ඔහොම කතාවක් තමයි මේකෙදි එන්නේ. හරි. ඒතර මේ කියන පාඩම් අපි කල්පනා ඇතුළේදී කතා කරනවා. ඉතින් මොකක් කිරීමක් වගේ එකක් තමයි කරන්නේ. හරි. හරි. ඔන්න ඒක ගත්තා. ඒක මොකද්ද අවමය සහ මොකද්ද කියන කතාව ගත්තා. හරි. ඒතර ඔහොම තමයි මේ අවමය කියන එක බලන්නේ. මේක පාඩම ගන්න වෙලාවේදී අපි මොන කොට කතා කරේ නෑ. කතා කරේ නැත්තේ මේ පාඩම ඇතුලේ කතා කරා නම් ඔකට අවුල් වෙන්න පුළුවන්. ඉතින් ඔක අපි තව ටිකක් සවිස්තරාත්මකව කතා කරනවා නම් කලණය වගේ හම්බුනාම මේ වෙලාවේ අර පාස් පේපර් එක සාකච්ඡා කළ යුතු නිසා සහ සාමයේ පාස් පේපර් සාකච්ඡා කරන්නේ ඕනමෙක්ට ඉඳලා තමයි මේක කරේ. අපි තාම ක්ලාස් එකේ මේ තියරි අර මේවා ගැන කතා කරලා නැහැ ප්‍රස්තාර ගැන. දැන් කල්ණය ගැන අවබෝධයක් තියෙන ළමෙක් ඉන්නවා නම් ඊට මේ කතාව තේරෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේකේ එක එක අගයන් දීලා තියෙනවා. අක්ෂරයට මුල මුලින්ම ඉංග්‍රීසි පිළිතුර බව පෙන්නන්නලු. මේව කතා ටිකක් කියනවා. හරි. අපල මොකක්ද කියලා තියෙන්නේ. හරි. ඒකවල ළමයි මේක ස්ක්‍රීන්ෂොට් එක කරගෙන යන්න මම මේ මම යාළුවෙක් තියෙන පොඩි ඉලේ කරන්න. ඊළඟට කියලා දෙනවා ළමයි මේ රෝම ලක්කම් AB මේ අල්ෆා බීටා ගාමා කියලා දෙන්නේ. මම කරේ නේද එතන? අල්ෆා ID කියලා දෙනවා k කියන එක්කෙනා ඍණ එකක් ධන දෙකක් අතර නම් x අක්ෂයට මුළු මුලින්ම පිළිගන්නවා. හරි. ඒක තමයි fx ගේ අවමගිය ආගිය. අවමය ආවේ k ධන 2 ඍණ k වර්ගය කියන එක කියන්නේ. මෙයා තමයි අවමගිය ආවේ. හරි. එතකොට බලන්න x කියන්නේ k ට ඍණ 2 ඍණ 1 සහ ධන 2 අතර ඕනාගයක් මේකට දාලා බලන්න ඕනේ. අපි බිඳුව දාලා බලමු. බිඳුව දැම්මොත් fx ගේ අවමය එනවා එළිම ධන 2කින්. හරි. ඊළඟට අපි k සමානයි 1යි කියලා දාමු. එතකොට 1 විට මේකෙන් එනවා 1යි 1යි කපලා යනවා 2යි කියන්නේ. හරි. ඒ කියන්නේ ඔතන k සමානයි බිඳුව විටයි k සමානයි 1 විටයි fx ගේ අවමගිය වෙන්නේ ළමයි ධන 2. හරි. ඒ කියන්නේ අවමය කියනවා ඕකෙන් උඩරිම පල්ලෙහායි. හරි. අවමය කියලා කියන්නේ ඕකෙන් උඩරිම පල්ලෙහායි මේ පොයින්ට් එක. ඒ පොයින්ට් එක තියෙන්නේ තමයි ධන 2. හරි. ඔය පාරාසය. එහෙනම් කවදාවත් මේක x අක්ෂයකට එන්නේ නැහැ. හරි. x අක්ෂයකට වෙන්න බෑ. එහෙනම් එනවා ඔය x අක්ෂයකට බලන්න නැද්ද කියලා. කියන්නේ ඊට පස්සේ දැන් ඔයාලට තේරෙන්නේ නැති බීටා සහ ගාමා ගන්න ඕනේ. k සමානයි ඍණ 1යි හෝ k සමානයි 2යි නම් අක්ෂය ස්පර්ශ කරනවා පෙන්වන්නේ. k සමානයි ඍණ 1. එතකොට k සමානයි ඍණ 1 මෙතෙන් ආදේශ කරොත් ඍණ 1 ධන 1 වර්ගය කියන්නේ ඍණ 1 වර්ගය කියලා කියන්නේ ධන 1යි යා ඍණ 1 වෙනවා එතනත් ඍණ 1ක් වෙනවා. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි මෙයත් එක්ක කපල යනවා. එහෙනම් fx යාමගේ බිඳුවයි කියන්නේ. k සමානයි 2 වුණත් ඔය වැඩේ වෙනවා. හරි. එතන මෙතන 2 එනවා 2යි 2යි 4යි. ඍණ 2 වර්ග එකත් 4යි. එහෙනම් fx යාමගේ මේකෙදි බිඳුව. ඒ කියන්නේ ළමයි අවම ආගය එවිල්ලා තියෙන්නේ y සමානයි බිඳුවයි. ඒ කියන්නේ මෙහෙම එකක්. කියන්නේ මේ අවම ආගය කියන එක මෙන්න මේ කොහෙන් මේ බින් ලක්ෂ බීමද x අක්ෂයේ ස්පර්ශ කරගෙන ඉන්නේ. හරි. එහෙනම් ඒකයි ස්පර්ශය නගන්නේ. ගාමා එකේ කියලා තියෙනවා. ගාමා එකේ කියනවා අක්ෂරයේ ස්පර්ශය අපන බව පෙන්වන්නේ. ඒකට ගාමා ආදේශ කරලා බලන්න අවමගේ මොකක් හරි ඍණාගයක් එන්නේ. හරි. අවමගේ මොකක් හරි ඍණාගයක් එන්නේ. එතකොට ඔක මෙහෙම එකක් තමයි එන්නේ. මෙදින අවමගේ මේක ඍණාගයක් එන්නේ. ඒ කියන්නේ දැන් දෙකකදී අක්ෂය කැපිලා තියෙනවා. හරි. දැන් දෙකකදී අක්ෂය කැපිලා තියෙනවා. හරි. හරි. ඔය තමයි මේ ගණන්ට අදාළ කතා කියන්නේ. හරි. ඔය කතා කරේ 2012 ගන්න. අවශ්‍ය දේවල් දිනනවා නම් දාගන්න. ඊළඟට ඔගේ මේ දෙවෙනි කොටසක් දැන් කියලා දෙන එක ගැන චුට්ටක් කියලා යන්න ඊටුවේ මේ fx රේඛාව සහ y සමානයි mx කියලා රේඛා දෙකක් ඡේදනය වෙන එකක් ගැන තමයි අහලා තියෙන්නේ.
तो हमें सरल रेखा පාඩමේදී රේඛා ඡේදනය ගැන කතා කරනවා. එතකොට මම නිකන් කියන්නේ නම් රේඛා දෙකක් ඡේදනය වෙනවා නම් තමයි මේ රේඛා දෙක සමගාමී සමීකරණ විදිහට සුළු කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ කියන්නේ y සමානයි mx කියන සරල රේඛාව fx y සමානයි fx කියන සරල රේඛාව. ඒ කියන්නේ මෙයා ඡේදනය වෙනවා කියලා කියන්නේ. එතකොට ළමයි මෙයාව ඡේදනය වෙනවා කියලා කියන්නේ හරිද? මේ දෙන්න සමගාමී සමීකරණ විදිහට අරන් සුළු කරාම හරි x ට උත්තරයක් එනවා. අන්න ඒ කියන ඒ කියන පොයින්ට් එකේදී තමයි මේ දෙන්න ඡේදනය වෙන්නේ. හරි. එතකොට මේක එක නම් මේක දෙක නම් එහෙනම් අපිට එක සමානයි දෙක ගන්න පුළුවන්. දෙකෙන් y ගන්න කියලාද? නම් mx සමානයි x වර්ග දාන 2kx ධන k දාලා ඒක තුරුම දෙන්න මට x ගේ වර්ග සමීකරණයක් එනවා මම පාර ගන්නවා 2k ගිනේම x ධන k දාලා දෙන්න. හරි. ඔන්න එහෙනම් x ගේ වර්ග සමීකරණයක් ආව සමානයි. එහෙනම් x ගේ වර්ග සමීකරණයක් ඇවිල්ලා තියෙනවා තමයි. හරි. ඒ කියන්නේ මෙන්න මේ රේඛා දෙක තැන් දෙකකදී කවනවා. හරි. x උත්තර දෙකක් එනවා. ඒ කියන්නේ රේඛා දෙක තැන් දෙකකදී ඡේදනය වෙනවා කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඕනේ මෙයා දෙන දෙන x කුඩා වර්ග දෙක නම් පමණක් මේවා මේ ඡේදනය කරනවා කියන්නේ. හරි. එහෙනම් මෙයාගේ මූල තාත්වික වෙන්න බැල බෑ. අපි මෙහෙම ආවපලියට දන්නේ නැහැ මෙයා මොකද වෙන්නේ කියලා. ඒතකොට මෙයාගේ මූල තාත්වික නැද්ද කියන එක බලන්න. එහෙනම් මූල තාත්වික වෙන්න නම් ඩෙල්ටා ගැන කතා කරන්න. මෙයාගේ ඩෙල්ටා ලිව්වොත් මොනව වෙන්නේ? 2k ඍණ m ගේ වර්ගය එහෙනම් 4ක්. a කියන්නේ 1යි c කියන්නේ k දාන 2. හරි. එහෙනම් මූල තාත්වික පදාර්ථික නම් වද වෙන්න ඕනේ. මෙන්න මේ ඩෙල්ටා කියන එක නා විශාලයම සමානයි බිඳුව වෙන්න ඕනේ. හරි. අවුලෙන්නු ඔයා කියලා තියෙනවා නේ තාත්වික ප්‍රබින්නයි කියන්නේ. එහෙනම් මෙයා මෙන්න සමාන වෙන්න බෑ. හරි. තාත්වික ප්‍රබින්නයි වෙන්න පුළුවන්. හරි. දැන් ළමයි මෙතනදී හරි මේක අර තාත්වික වෙන තරක් අපි උත්තරයක් ගන්න බෑ. එන්න. ඒතර මේක ගද්දි ඔයාලට පේනවා මෙතන වර්ගයේ තියෙනවා මේක ඍණ තියෙනවා. හරි. ඒතකොට ළමයි මේක කවදාවත් බිඳුව වෙන්න බෑ. හරි. අයියේ මේක බිඳුවක් වෙන්න බැරි. මොකද මෙයා අනිවාර්යෙන් විශාල වෙන්න බෑ බිඳුවට. ඒතර මෙයා මේ මෙයා බිඳුවක් වෙන්න නැහැ නේ. මෙයා ධනාගයක් වෙන්න ඕන. හරි. එතකොට ඔතනින් ගන්න පුළුවන් k කුඩායි නම් ඍණ දෙකට වඩා තමයි මේ වැඩේ වෙන්නේ කියන එක. හරි. හරි. ඒකට පොඩ්ඩක් මාගියට එක බලන්න ඉන්නේ ඔය නෑ මෙහෙදි. හරි. හරි. ඊට පස්සේ ඊළඟ කතාවේ මට පොඩි කියන්න කැලලක් තියෙනවා හොඳට. ඊළඟ එකේදී හරි මේකේ මොනවද ඕන දාන්න එක නේ මේ පොඩක් මෙයා උඩින් කිව් එකක් විතරයි උනේ නේ මම ගිහින් වෙනවා කියලා යනුගොක් නෙමෙයි මේ දෙවෙනි කොටස පළවෙනි කොටස තමයි මේ මට කැලලක් කියන්න ඕනේ හරි ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් හරි ඊළඟ ගත්තොත් මේ ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කිරීමක් කියලා එකක් අහලා තියෙනවා මේක තමයි මම ඩේලි ඩිවයිස් එකේ ගානකටත් දාලා තිබ්බා මේ නැවත නැවත මේ ශේෂ ප්‍රමේය භාවිතා කිරීම කියන්නේ මොකක්ද කියන එක අලුවට කතා කරමු. ඒ ශේෂ ප්‍රමේය කොහොමද වගන්නේ? ශේෂ ප්‍රමේය නැවත නැවත දාගෙන කියලා තමයි ඒ. හරි. එදාගෙන මෙන්න මෙයා සාධකයක් බව පෙන්වන්න කියනවා. ඒකට මේ ගානම දාලා තිබ්බා. මේකත් අපි බලමු. ඔය නැවත නැවත බෙදා මේ නැවත නැවත භාවිතා කිරීමෙන් මේ වැඩේ කරන්න කියලා. හරි. හරි. මේ තමයි ශේෂ ප්‍රමේය නැවත නැවත බෙදා ගන්නවා කියන්නේ. මුලින්ම කියනවා ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. ශේෂ ප්‍රමේය කියන්නේ fx කියලා බහුබල සිද්ධියක් ඉන්නවා. හරි. ශේෂ ප්‍රමේය කියන්නේ fx කියලා බහුබල සිද්ධියක් ඉන්නවා.
x ඍණ a sorry ඉන්නවනම් f a කියන එක්කෙනා සමානයි බිඳුව නම් x ඍණ a කියන්නේ මෙයාගේ සාධකයක් කියන්නේ නේද? right හරි හරි සාධකයක් පාරංචි කතාවයි. ඊට පස්සේ දැන් මෙයාලා කියන ශේෂ්ඨමේ නැවත නැවත භාගය ගන්න කියලා. එතකොට මෙයාලා fx කියලා දීලා තියෙනවා කාවද? x වර්ගය ධන 2 kx ධන k ධන 2. හරි. එතන මෙයාගේ sorry ආයෙ වැඩි කියන්නේ x වල 4 ධන 4x ගණය ධන 7x වර්ගය ධන 6x ධන 2. මෙයා දීලා තියෙනවා මෙයාගේ x ධන 1 වර්ගයේ සාධකයක් බව පෙන්වන්න කියලා තමයි. හරි. හරි මේ පළවෙනියට බලවල x ධන 1 වර්ගය කියන්නේ x ධන 1 වාරයක් x ධන 1. හරි. ඒතර මේ වගේ එකක් තිබ්බොත් අපිට එහෙම කෙලින්ම දේවල් භාවිත කරන්න බෑ. අපිට බෙදුම් ඇල්ගොරිතමේ ආශ්‍රිතව තමයි යන්නේ. හරි. මොකද අපි මේ වගේ එක සාධකයකට විතරයි මේක අර්ථ දක්වලා තියෙන්නේ. සාධක දෙකකට අර්ථ දක්වලා නැහැ. ඒතර මේ එතකොට මේ විදිහටම ගන්න පුළුවන්. අවුලක් නැහැ. මේ බෙදුම් ඇල්ගොරිතමේ පොඩ්ඩක් යන්නේ. ඒකෝට මේ වැඩේ ලේසි. හරි. ඒතර බෙදුම් ඇල්ගොරිතමේ අනුව අපිට ලියන්න පුළුවන් fx සමානයි x ධන 1 වර්ගය වාරයක් ලබ්ධිය qx වගේ එකක් ගමු. ධන ශේෂය r වගේ. මේක ලියන්න පුළුවන්. හරි. මම මේක බෙදුම් ඇල්ගොරිතමේ ආශ්‍රිතව කියලා දෙන්නම්. ඒකට ඔයාලට වැඩේ තියෙනවා. හරි. එතන තමයි මේකදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙයා බිඳුවක් වෙන එකකින් කියන ආදේශ කරලා බලන්න. හරි. මෙයාගේ නම් එක ආගයයි අපිට ආදේශ කරන්න වෙන්නේ. එතකොට එක ආගයකින් අපිට මේ r හොයන්න බෑ. හරි. මොකද මෙයා 4 එකක්. ඒතකොට මෙයා සාමාන්‍යයෙන් මෙයාට එකක් අඩු බලයක එකක් තමයි ශේෂයේ වශයෙන් එන්නේ. හරි. ඒතර මෙයාගේ වර්ගයක් වෙන්නේ. ඒතර ශේෂයේ විදිහට එන්නේ ax ධන b වගේ. හරිද? එතකොට මේ මෙතන නොදන්නා පද දෙකක් ඉන්නවා. අපිට එක අගයක් විතරක් ආදේශ කරලා එක සමීකරණය ලැබෙන්නේ. ඒතකොට පද දෙකක් වන්න බෑ. එහෙනම් මෙතන මේ qx කියන එක නම් කවුද කියලා අහගෙන ටිකක් ලොකු වැඩක් කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට ඒකට තමයි මේ විශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතා කිරීමක් ගැන කතා කරන්නේ. ඒතකොට නැවත නැවත භාවිතා කරනවා කියන්නේ මොකක්ද තමයි? මෙන්න මේ වගේ වර්ගයක් ආවොත් අපි මුලින්ම කරන්නේ මෙන්න මෙයා. x ධන 1 කියන එක නම් මෙයාගේ සාධකයක්ද කියන හොයන්න බලන්න. හරි. ඒ කියන්නේ f ඍණ 1 දාලා බලන්න. ඒතකොට ඍණ 1 4 වෙනි බලය ධන 4යි ඍණ 1 ගණය ධන 7යි ඍණ 1 වර්ගය ධන 6යි ඍණ 1 ධන 2. එහෙනම් මෙතනින් එනවා 1යි ඍණ 4යි ධන 7යි ඍණ 6යි ධන 2. එහෙනම් තමයි ඔක බිඳුවක් කරනවා. ඒ කියන්නේ x ධන 1 fx ගේ සාධකයක් වෙනවා. හරි. දැන් මොකද කරන්නේ මේ නැවත නැවත භාවිත කිරීමක් කියලා කියලාද? අපි මොකද කරන්නේ? මේ fx ඉන් x ඍණ x ධන 1ක් එළියට අදින්න. ඒක fx කියලා කියනවා තමයි x ගේ 4 වෙනි බලය ධන 4ix ගණය ධන 7ix වර්ගය ධන 6ix ධන 2. මෙයාගෙන් එළියට ගන්නවා x ධන 1. එහෙනම් x ධන 1ක් එළියට ගත්තාම අපිට එනවා මෙන්න මෙහෙම ගන්න. x 4 දෙන්න ඕනේ මෙතනින් x. එහෙනම් මෙයා වැඩි වෙන්න ඕනේ x ගන්න. ඒතර මෙතනින් x ගණයක් තව 4x ගණය නේද? එහෙනම් තව 3ක්. එහෙනම් දැන් 3x වර්ගය ධන 6. එහෙනම් මෙයා මේක කරනවා 3x ගණයත් එක්ක එකතු වෙලා එතකොට මම උපුරණ අදින කියන x මෙයාගෙන් ගන්නවා x 4යි දෙනවා ධන x ගණයක් ඉතුරු. හරි. මට දැන් 4x ගණයක් ඕනේ. එහෙනම් තව 3x ගණයක් හදා ගන්න ඕනේ. 3x ගණයක් හදා ගන්න නම් මෙයත් එක්ක වැඩි වෙලා මෙයා දෙනවා 3x වර්ගය. එහෙනම් ඒ 3x වර්ගය ආයෙත් මෙයත් එක්ක වැඩි වෙනවා. එතකොට දෙනවා 3x වර්ගය. මට ඕනේ 7x වර්ගය. ඒ කියන්නේ දැන් අපිට 3x වර්ගයක් තියෙනවා. අපි තව 4x වර්ගයක් හදාගන්නවා. එහෙනම් මේකත් එක්ක වැඩි වෙලා හදින්න ඕනේ. ඒ කියන්නේ එන්න ඕනේ. තව 4x එකක්. ඊට පස්සේ 4x මෙයාගෙන් වෙනවා ඉතුරු 4x වර්ගය හදලා ඉතුරු 7x වර්ගය හදලා. ඊට පස්සේ 4x මෙයාත් එක්ක වෙනවා 4x හදනවා. තව 6x හදනවා. මේකෙන් තව 2x තියෙනවා. එහෙනම් දෙකක්.
ඔය ක්‍රම ගැන නම් උගන්වලා දෙන්නේ පන්තියේ රෙකෝඩින් එකක් බලන්න ඒක. හරි. එතකොට ඔය විදිය තමයි ඔක ගන්න. හරි. ඊට පස්සේ ළමයි අපි කරන්නේ මේක මෙන්න මෙයාව අරගන්න. මම ඒවා gx කියලා ගන්නවා. හරි. අපි කරන්නේ x ධන එක gxc සාධකයක්ද කියලා බලන්න. සාධකයක්ද කියලා බලන්න. එහෙනම් මොකද කරන්නේ? g ඍණ එක ගන්න. g ඍණ එක ගන්න. g ඍණ එක වෙන්නේ ඍණ එකේ ඝනය ධන 3 වාරයක් ඍණ එකේ වර්ගය ධන 4 වාරයක් ඍණ එක ධන 2. ඍණ එක ධන 3 ඍණ 4 ධන 2. අමාරු වෙලකට වෙනවා මේකත් බිඳුව නෑ. එහෙනම් ළමයි x ධන එකයි යන්න ඕනේ gx හි සාධකයක් වෙයි. එහෙනම් x ධන එක කියන එක නා gx ගේ සාධකයක් වෙනවා. හරි. එහෙනම් අපිට gx උත් ලියා ගන්න පුළුවන්. x ධන එක වාරයක් තව මොකක් හරි කියන්නේ. මොකක් හරි විතර සාධකයක් එනවා. එතන මොකක් හරි පදයක් ඇති ඒක අපිට ඕනේ නැහැ. හරි. මොකද මෙයා කියලා දෙන්නේ මේ x ධන එකේ වර්ගයක් සාධක වෙන බව පෙන්වන්න කියලා. හරිද? ඒකෙන්ද අපිට දැන් ඊටු පදේ ඕනේ නැහැ. ඔයාලට කැමති නම් මේ විදිහටම හොයන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඒක අවශ්‍ය නැති නිසා මම ඒකට නිකන් kx වගේ එකක් දාගන්නවා. kx කියලා ලියනවා. එහෙනම් මේක ගැනම මෙතන ආදේශ. හරි. මේක ගැනම අතන උඩ ආදේශ. එහෙනම් මට එනවා. හරි. මට පිට ගිහින් මට මෙතන ඉන්නවා fx සමානයි x ධන එක වාරයක් මෙයානේ gx gx නේ අනුගමනම x ධන එක වාරයක් x. හරි. අන්න මෙතන ඉන්නවා fx කියන්නේ x ධන එකේ වර්ගය මේක x අත් ඔන්න හොයන්න පුළුවන් වලට නැහැ. මේ විදිහටම kx කියන්නේ කවුද කියන එක හොයන්න බලන්න. gx කියන්නේ මෙයා එයාගේ x ධන එකක් කියලා දාමු kx කියන එක. අපිට ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද මෙයා සාධකයක් කියලා බලන්න. එහෙනම් fx කියන්නේ x ධන එක වල x. බෙදුම් මැලුව නිදි බලනවා. මෙතන ශේෂයේ බිඳුව එන්න. ඒ කියන්නේ x ධන එකේ වර්ගය කියන්නේ fx සාධකය. fx සාධකයක්. හරි. එහෙනම් ඔන්න මොකද දාගන්න පුළුවන්. හරි. හරි. ඒක දාගන්න. හරි එතකොට තමයි මේකෙත් දැන් නේද තියෙන්නේ මේ තොර ඇල්ෆා එන බීටාගේ වර්ගය හොයන්න කියනවා. එතකොට මේක ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා සෙන් ලියන්න ඕන. ඔයාලා දන්නවා මේ කොහොමද ලියන්නේ කියලා. ඇල්ෆා ධන බීටාගේ පූර්ණ වර්ගය කරලා ඉතින් අපේ ඇල්ෆා බීටා ගත්තා. ක්‍රේනයින් හොයන්න කියලා කියනවා. එම්මා ඉන්න සුලේ ගියා. ඒතකොට මේ දෙනින් අන්තිම උත්තරේට ආදේශ කරලා ගන්න කියලා තියෙනවා. ඒ සුළුකිරීම ගන්න එපා කියන එක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ සම්බන්ධයක් පෙන්වන්නේ ඒක පෙන්වන්න පුළුවන් ඒවා. දැන් පොදු මූලයක් ගැන අහලා තියෙනවා. පොදු මූලයක් කියන්නේ මූල දෙකක් සමාන වෙන එකක් ගැන. හරිද? ඔය එනස් පද සුළු කරන් යන්නේ. ඒක ඔය කියන උත්තරේ ඒක කොහොමද නැහැ. ඒක ගන්න ලොකු ප්‍රශ්නයක් නෑ කියලා. හරි. මොකක් අවුලක් තියෙනවා නම් ඒක අහන්න අපි daily device වැඩි සාකච්ඡා කරද්දී ඒක අපි 2014 ගාන කේසෙන් 2014 ගාන ඒකතර මේ 2014 ගානේ තමයි කලින් කිව්වා වගේම අර මේ කතාවක් තියෙන්නේ. ඒක එක කැලලක් මම කියව දෙන්නම්. ඕක මේ හරි සරල දෙයක් තියෙනවා. 3x ඍණ එක යන්න b හා c නියත වන මෙන්න මේ ආකාරයෙන් ලිවීමෙන් කියලා එකක් කියලා දෙනවා. 2014 ගානේ ඒ කොටසේ අන්තිම වාක්‍යෙට ගන්න. හරි. 3x ඍණ එක යන්න මෙන්න ලියන්න කියලා තියෙනවා. b වාරයක් x ධන 1 ධන c කියලා. හරි. ඔය දෙන්නේ මිහාය. දැන් මේ 3x ඍණ එක යන්නේ මේ විදිහට ලියාගන්නද? විතරක් කරන්න තමයි තියෙන්නේ.
ඉතල ගන්න පුළුවන් නැත්නම් හදලා ගන්න පුළුවන් හදලා ගන්න කියන මොන්නේ නෙමෙයි තේරෙනවද දැන් x දාන එක වාරයක් b කියලා දෙන්න. ඒතර මෙතන 3x වෙන එකනේ ඔය විදිහට ලියා ගන්න ඕනේ. හරි. මෙයා සමාන වෙනවා මෙයාට. හරි. ඕනනම් මෙයා සුළු කරලා සම්පූර්ණ සමාන කරලා මෙයාගේ උත්තරය ගන්න පුළුවන් කියන ප්‍රශ්නයක් නැහැ. ඒ නැතුව මේ නිකන් විදිය කියන්නේ. ඒතර තමයි x දාන එක කියන එක නා. මෙතන 3x වෙන එක නේද? ඒතර 3x හදෙන්න බෑනේ. එහෙනම් මේ b කීය වෙන්නද දන්නවද? b කියන එක 3 වෙන්න. නැත්නම් 3x හදෙන්නේ නැහැ නේද? ඒතර 3x ආයේ මෙයාගෙන් වෙනවම ධන 3ක් හැදෙනවා. මට ධන 3ක් ඕනේ නැහැ මට ඕනේ ඍණ එකක්. එහෙනම් ධන 3ක් තියෙනවා එහෙනම් ඍණ එකක් හැදෙන්න නම් ඍණ 4ක් ගන්න. දැන් මේව තමයි මේ ආකාරයෙන්. දැන් b කියන්නේ 3යි c කියන්නේ ඍණ 4යි. හරි. පොඩි කේස් එකක් තියෙන්නේ මම ඔයගොල්ලන්ට කරන්නේ නැහැ. හරි. හරි. ඊළඟට මොකද පොඩක් නේ. ඒ ඊළඟ ගණනත් එහෙම පොඩක් ගන්න මේ මූලවල අනුපාතයක් එහෙම කියලා දීලා තියෙනවා. මූලවල අනුපාතය කියන්නේ ඉතින් අර මේ ඇල්ෆා බෙදීම බීටා ගාමා බෙදීම තීටා වගේ කරනවා. හරි. ඒක බලලා ගානම සුළු කියලා මේ උත්තරේ. ඔය ප්‍රශ්න එකක් නේ. ඊළස් 15 ගාන පොඩ්ඩක් බැලුවොත් ආයෙත් හිතන්නේ මේ මෙතන ඉඳන් මේ ලොකු කතා නෑ. ඊළස් 15 ඊළස් 2016 අපි දන්න කතා ටිකක්ම තමයි විස්තර කරලා අහලා තියෙනවා ඩෙල්ටා වෙන එකක් සාලේ. අපි පළවෙනි ගානේ දිත්තේ ඩෙල්ටා වෙන කතාවෙන් කිව්වා ඒක තමයි අහලා තියෙන්නේ. ඔය අවමේ යන්න කියලා එහෙම දීලා තියෙන්නේ. ඒ ඊට තමයි ආයෙත් අහලා ඉන්නේ. ඒක නවුලක් නෑ. මේ මට කියලා දෙන්න ඕනේ පාඩයක් තියෙනවා 2017. 2017 ගාන කියව ගන්න පොඩ්ඩක්. 2017 ගාන ඉතින් මේකේ පොඩි කියලා දෙන්න ඕනේ පාඩයක් තියෙනවා. එළයි මේ සෙෂන් එක පොඩ්ඩක් වෙයින් යනවා. අපි ඊළඟ ඒකවල දැනුවත් වෙන ළමයෙක් ඉන්නවා නම් මේක පොඩි එකක් බලන්න මේ සිකුරාදා අපි ත්‍රිකෝණමිතියට අදාළ පාස්වර්ඩ් ස්ටික් කරනවා. ඊට පස්සේ ඊළඟ සතිය අඟහරුවාදා දෛශික වලට අදාළ දෛශික සායකතර බලවතියට අදාළ පාස්වර්ඩ් ස්ටික් කරනවා. ඒ සතියේම සිකුරාදා අපි ආයෙත් ගුරුත්ව කේන්ද්‍රයට අදාළ පාස්වර්ඩ් ස්ටික් කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට අදාළ පාස්වර්ඩ් ස්ටිකේ අවකලනීය ආශ්‍රිත කැලේ කෙරෙන්නේ නැහැ. අනිත් කැලේ ලබන 30ක් විතර කවර් කෙරෙන්නේ ඉතින් මොන ප්‍රශ්නේ ඉතුරු 20 වගේ තමයි විකවරයි. අර ටික ගන්නවා මේ. අවකලනය කරලා ඉක්ුණා. හරි. 2016 ගාන බලන්න 2016 ගාන පොඩි දෙයක් තමයි කියලා දෙන්නේ. මම 2016 ගාන මුලින්ම කියන්නේ යනවා. මොකද විභාග ගණන් මෙතෙන් පටන් ගන්න. 2016 ගාන කියන්නේ 7 වෙනි ගාන නිමනයක් තමයි කියන්නේ. හරි. කියලා දෙන්න. හරි. ඊපස්සේ කියලා දෙනවා. මෙයාලම කියලා දෙනවා තාත්වික ප්‍රභින්න මූල දෙකක් තියෙනවා. හරි. ඒ කියන්නේ තාත්වික ප්‍රභින්න මූල දෙකක් තියෙනවා නම් ඩෙල්ටා x සමානයි විශාලයි බිඳුව v යුතු. හරි. තාත්වික ප්‍රභින්න මූල පවතින ඩෙල්ටා x සමානයි විශාලයි බිඳුව v යුතු. එහෙනම් v වර්ගයෙන් 4යි ඉතින් 2යි ගේ වර්ගය වෙන 4යි ac විශාලයි දැන් 4යි a වර්ගය ඍණ 12යි b විශාලයි එහෙනම් මෙතනින් 4ක් එළියට ගන්න පුළුවන් a වර්ගය ඍණ 3යි b එහෙනම් a වර්ගය ඍණ 3යි b විශාලයි බිඳුව වෙනවා නේ කියන්නේ a වර්ගය විශාලයි 3යි b පිළිගන්නත් ඊළඟට f සමානයි බිඳුවේ මූල alpha beta කියලා කියනවා හරි දැන් මෙයාගේ මූල alpha beta කියලා කියනවා
දැන් alpha ධන බීටා alpha ඍණ බීටා කියන එක alpha ධන බීටා කියන කවුරුම ඍණ බීටා ඍණ දෙකයි ඒ විදිහම ඒ කියන්නේ එකයි. alpha බීටා කියන්නේ C විදිහම. ඒක C වගේම B ඒ වගේම. හරි. එයා දිනු. ඊටසේ alpha ඍණ බීටා හොයන්න කියලා තියෙනවා. ඔය අර කතාවම තමයි කියලා තියෙන්නේ alpha ඍණ බීටා හොයන්න කියලා. ඔය මාපාංකයක් ඉස්සරහට දාලා තියෙනවා තමයි මේ මාපාංකය ගැන මම කතා කරන්නේ. alpha ඍණ බීටා ඔය හොයන්න කියලා තියෙනවා. alpha ඍණ බීටා කියන්නේ මොකද තමයි අපිට හොයන්න වෙන්නේ මෙයාට වන්නේ මෙයා වර්ග කරලා වර්ග මූලය දාන්න පුළුවන්. හරි. හරි. එතන මේක alpha ධන බීටාගේ වර්ගය ඍණ අන්තරයි alpha බීටා කියන. එහෙනම් alpha ධන බීටා කියන්නේ කාටද? ඍණ දෙකයි ඒ විදිහම උඩට වර්ගයේ ඍණ හතරයි alpha බීටා කියන්නේ කාටද? තමයි b විදිහම උඩට. හරි. එහෙනම් මෙයාගේ වර්ග මූලය. එතනින් එනවට 4යි a වර්ග විදීම 9 ඍණ 4යි b විදීම 3යි. එහෙනම් මෙතනින් මම පොදු හරේ 9ක් කරගන්නවා. 9ක් කරගෙන ওই 9 එළියට ගන්නවා. ඔය මෙතන උත්තරේ තියෙනවානේ. සහ මෙතන 4 තියෙන්නේ. ඒක මම ඉදිරියට ගන්නවා 2 කියලා. 2 විදීම 3 එළියට ගන්නවා. හරි. මෙතන වර්ග මූලයෙන් සුළු වෙලා තමයි ඉන්නේ. ඒක තමයි මෙතනින් 9 තමයි ගන්න වෙන්නේ. 9 ගත්තට පස්සේ ආ 3 විදියට එන්නේ. මෙතනින් 4 ගත්තට පස්සේ ආ වර්ග මූල වෙලා 2 විදියට. මෙතන ඒ වර්ගය එනවා. මෙතන මෙයා තුنين වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඍණ 3යි b කියන. හරි. එහෙනම් කියන උත්තරය ඒක. හරි. කියන උත්තරය ඒක. හරි. මෙතන ළමයි සුළු කිරීමක් කරේ. මේ වර්ග මූලයෙන් එළියට ගත්ත එක. හරි. ඊට පස්සේ තමයි මට කියලා දෙන්න ඕනේ කතාව තියෙන්නේ තමයි මම අනිත් ටික දැන් කරනවා මේ ඒ ටිකේ විශේෂ දෙයක් තිබෙන්න තියෙනවා මේ විනාඩිය දෙන්න ඕන නම් මොකක්ද එතනම මේ මාපාංකය ගැන කියන එක මට අහුවුණා කියන්න මේක තමයි වර්ගමූලයක් දාලා ධන හෝ ඍණ කියලා එකක් එනවා ධන හෝ ඍණ කියලා එකක් එනවා මේකෙන් ඉන්නේ alpha ඍණ බීටා කියන එක එතකොට මම මාපාංකය දාලා දෙනවා මාපාංකය කියන්නේ ධන විතරක් සලකනවා කියන්නේ එහෙනම් alpha ඍණ බීටාගේ මාපාංකය ධන විතරක් ඉන්නේ හරි ඒක සැලකෙන්නේ කියවල වගේ කියනවා හරි ඊට පස්සේ මෙන්න මේ කතාව කියලා දෙනවා මේ හොයන්න කියලා ඒක තමයි මට දැන් ආවා alpha ධන beta කියන්නේ කවුද? ඍණ 2යි b වෙදීම 1යි කියලා මේ වෙන්නේ 2යි වෙදීම 3යි කියලා එකක් ආවා. හරි. ඊළඟට මෙයාලා කියනවා alpha ධන beta ගේ මාපාංකය හා alpha ඍණ beta ගේ මාපාංකය මුල වෙන සමීකරණය හොයන්න ඕනේ එකක්. හරි. එහෙම වෙන්නේ කියන්නේ සකීය මූල සහිත වර්ග සමීකරණ. ඒතර ඔයාලා දන්නවා මේ වගේ මූල දෙයක් කරගෙන වර්ග සමීකරණය හොයන්න වෙන්නේ x වර්ගයේ ඍණ මූලවල එකතුව ධන මූලවල ගුණිතය. හරි. ඔනේ මෙතන ළමයි එකම පොයින්ට් එක මට කියලා දෙන්න තියෙන්නේ. හැබැයි මෙයාලා මෙතන කියලා දෙනවා මාපාංකයක් ගැන. හරි. ඒතර ඇල්ෆා ඍණ b ගේ මාපාංකය අනුලක් නෑ ළමයි. ඔයාලා එක දැන්ටත් දන්නවා ඇල්ෆා ඍණ b ගේ මාපාංකය ඔයාලා හොයාගෙන තියෙනවා. මේ තමයි ඇල්ෆා ඍණ b ගේ මාපාංකය. හැබැයි බීටා. හරි. දැන් ඇල්ෆා ධන බීටාගේ මාපාංකය හොයන්න. මෙතනත් ළමයි ගොඩක් කට්ටිය මේක හරියට කරනවා. මාපාංකය කියන්නේ ඍණ ලකුණු අයින් වෙන්න ඕනේ කියන එක. හරි. අයින් 2යි ඒ බෙදීම 3යි කියලා. හරි. හැබැයි ළමයි මේක වැරදි.
මේක වැරදි වෙන්නේ ඇයි? මෙයාලා මේ A කියන කෙනා ගැන නිශ්චිත සඳහනක් කරලා නැහැ නේ. ඒ කියන්නේ කවුද කියලා. හරි. හරි. එයාගෙම නිශ්චිත සඳහනක් කරලා නැහැ. හරි. එයා මේ මොකක් හරි සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කියලා විතරයි ආවේ කියන්නේ. හරි. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න තමයි කියන්නේ. හරි. එයා මොකක් හරි පූර්ණ සංඛ්‍යාවක්. ළමයි A ඍණ අගයක් වෙන්න පුළුවන්. තේරුණාද කියන්නේ? A නේ. ඊට ධන දෙක වගේ වුණා නම් මෙතෙන්ට අවුලක් නැහැ. ධන දෙක ධන තුන ධන හතරේ ධන කෝණාගයකට මේක අවුලක් නැහැ. හැබැයි ළමයි ඒ ඍණාගයක් වුණොත් මොකද වෙන්නේ? හරි. ඒ ඍණාගයක් වුණොත් මොකද? ඒ නිකන් ඍණ දෙකේ වගේ වුණොත් මෙතන මොකද වෙන්නේ ළමයි? ඍණ දෙක මේ දෙකෙන් වැඩි වෙනවා ඍණාගයක්. මාපාංකයකට ඍණාගයක් ඉන්න බෑ නේද? එහෙනම් මේ වගේ තැනකදී අනිවාර්යෙන් මෙන්න මේ සංඛ්‍යාවත් එක්ක අපි මාපාංක ලකුණ දාන්න ඕනේ. මාපාංක ලකුණ දාන්න ඕනේ. හරි. මෙන්න මෙතනයි ගොඩක් ළමයි වරද්දන්නේ. හරි. එයාලා මේක කරනවා හරි. හැබැයි මෙන්න මෙයාව මතක. මෙතන කොහෙවත් කියලා නැහැ. A කියන්නේ ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් කියලා දෙන්නේ. ඒකට ඍණ එන්නත් පුළුවන් ඕන වගේක් එන්න පුළුවන්. හරි. يعني කොහෙවත් කියලා නැහැ මෙයා ධන සංඛ්‍යාවක්. එහෙනම් මෙයාගේ මාපාංකය සලකනවා නම් මෙන්න මෙතනට A දාන්න. මෙතනින් එයා හැමතැනම මේ A සඳහන් වෙන හැමතැනදීම ඔය මාපාංකය තියෙනවා. හරි. ඔයද ඕක මේකට අදාළව සුළු කරලා දාලා ආදේශ කරගෙන සුළු කරගෙන යන්න මම පළවෙනි කීවා වගේ කරන්න x වර්ගයේ ඍණ 2යි මාපාංකයේ බෙදීම 3 ධන 2 බෙදීම 3යි a වර්ගයේ ඍණ 3යි x ධන 2යි මාපාංකයේ බෙදීම 3 වාරයක් 2 බෙදීම 3යි මේක බලන්න මේ ඉන්නේ නෑ මේ ඉන්නේ ගන්න මෙයා තමයි මේක සුළු කරලා ගන්න මේ හරිද ගොඩක් මේ ඔය කියන උත්තරේ නාය නැති හරි ඒක නමෙන් වැඩි කරගෙන ගිහිල්ලා තියෙනවා මෙතන නමෙන් වැඩි කරගෙන යන්නේ කියන උත්තරේ මෙතන නම එකම ප්‍රශ්නේ මෙන්න මේ මාපාංකේ ඉන්නවා හරි ඒක වෙන්නේ මෙන්න මේ ඔය තමයි ඒක නම් මට කියන්න ඕනේ මේ 2017 2017 තමයි පළවෙනි මාපාංකයක් සම්බන්ධ කරලා වගේ ගණනක් ඇහුවේ මේ ඉතින් ඔය ගාන ගොඩක් ළමයි ලිව්වේ නැහැ. හරි. 2010 කියන්නේ මට එහෙම ටිකක් මතක අවුරුද්දක් මේ 2010 දිනා මම මුලින්ම ආවේ මේ ඒලෙවල් කරන්නේ. ඒකට මට ඒකෙන්ද ඔය පේපර් එක මතකයි. ඈ. ඒක ගොඩක් කට්ටිය ලිව්වේ නැහැ. පොඩි තරකයක් තිබ්බේ ඒ වෙද්දි පන්ති වලත් ඔය වගේ කියලා තිබ්බේ නැහැ මේ කට්ටිය ලිව්වේ නැහැ. ඊට පස්සේ එතනින් එහා දීර්ඝ මාපාංක ගණන් ටිකක් යවුවා. බලන්න 2018 ගණිත මාපාංකයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේක ද්විවේශකයේ ඉඳලා විශේෂයෙන් වෙනවා මූල තාත්වික බව පෙන්වන්නේ කියලා කියනවා. එපදන මීටරියම් කියනවා. මීටරියම් කියනවා. සම්බන්ධයක් දීලා තියෙනවා ළමයි මේකට අර එපදන කියන්නේ බීට සමානයි එපදන දෙක කියලා සම්බන්ධයක් දීලා තියෙනවා. මේකට ඔයාලා එපදන බීට හා ඇල්ෆා බීට කියලා ගත්තනේ. ඒකෙන් ආදේශ කරන්න. ඒක කරලා උත්තර ගන්න පුළුවන් මොකද? කළා ඒකට උත්තරයක් ගන්නවා. ඒකට ඒක මම ඒක පෙන්නන්න කියලා තියෙන්නේ. මේ ඕල්ලන්නේ නැහැ කොතනද? පස්සේ 20 ගණන් හරි වලදී තමයි ඒක. හරි මොකද ඒක ගණන් තියෙන්නේ. 2020 ගානේ පොඩි දෙයක් තියෙනවා කතා කරන්න. 2020 ගාන පොඩ්ඩක් කියන්නේ. පොදු මූලයක් ආශ්‍රිත ගණන් තමයි අහලා තියෙන්නේ. පොදු මූලයක් ආශ්‍රිත ගණන් අපි කතා කරේ නැති හින්දා අපි දැන් ඒක කතා කරන්න. පොදු මූලයක් කියන ළමයි සමීකරණ තියෙන්න පුළුවන්. එයාලගේ මූල සම.
ඒ වගේ කරනවා පොදු මූලයක් කියලා කියන්නේ. එතකොට අපි පොදු මූලයක් සම්බන්ධ කරලා මෙතන කතා කරන්නේ ඉන්නවා. මේවා කරනවා. මේක දැන් කියලා දෙනවා. හරි. x වර්ග ගන්න dx c එතකොට gx සමානයි 2x වර්ග ගන්න qx ගන්න c. හරි. c ඉෂාරා බිඳුව කියලා p හා q කොම සංඛ්‍යා කරගෙන fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව පොදු මූලයක් හිතුවා තියෙනවා. alpha කියන පොදු මූලයක් තියෙනවා. එහෙනම් මේකේ මූල දෙක මම alpha බීටා කියලා ලියා ගන්නවා. මේකේ මූල දෙක alpha gamma කියලා ලියනවා. පොදු මූලයේ alpha දැන් දෙකේම alpha පළවෙනි දෙකේ. එහෙනම් මූලය අරගෙන පුළුවන්. හරි. හරි. ඊට පස්සේ අරගෙන මෙන්න මේව alpha පෙන්නන්නේ. ඒතකොට ළමයි මූලයක් කියලා කියන්නේ අනිවාර්ය සමීකරණය තෘප්ත කරනවා. හරි. මූලයක් කියන සමීකරණය තෘප්ත කරනවා. ඒ කියන්නේ මට fx තමයි මම පළවෙනි එක. මට ඒතකොට fx දාන්න පුළුවන් alpha පොදු මූලය වෙවි. fx හා gx සමාන බිඳුව කියන්නේ. බිඳුව සමීකරණ ඇල්ෆා මගින් තෘප්ත කර. එහෙනම් ළමයි මෙතනින් එනකොට ඇල්ෆා වර්ගය ධන p ඇල්ෆා ධන c සමානයි බිඳුවයි කියලා. ඒ වගේම පල්ලෙහාකින් එනවා 2 ඇල්ෆා වර්ගය ධන q ඇල්ෆා ධන c සමානයි බිඳුවයි. මේක එක කියලා ගන්නවා මේක දෙක කියන්නේ. මම කියනවා පොදු මූල සලකන ගණන් වලදී අපි කරන්නේ ඔන්නක තමයි ඇල්ෆා කියලා ආදී කරගෙන මේව අඩු කරලා දාන්න. අඩු කරලා alpha කපා ගන්න විදියක් බලන්න. හැබැයි මේක නම් ඔයාලට පේනවා අඩු කරා කියලා alpha කැපෙන්නේ නැහැ. ඒකට දෙකෙන් අඩු කරාම මෙතන එන alpha වර්ගය ධන q ඍණ p වාරයක් alpha සමානයි බිඳුව. මේ ළමයි මෙතනින් alpha කියනවා. ඉතින් alpha ධන q ඍණ p සමානයි බිඳුව කියන්නේ. කියනවා එක්ක alpha සමානයි බිඳුවයි. ඔව් alpha සමානයි මේක අතර කියන්නේ තාම q ඍණ p ඍණ q ऋण p के लेंगे तो अनित तरह p ऋण q के तो මේක වෙන බෑන alpha බිඳුවක් වෙන බෑ මේ නම් එළ මේවා වෙනවා සමහර පරිගණන වෙනවා කියන්නේ සමහරවල් සමීකරණ දෙයක් විතර සුළු කරපේ කරේ මෙතනදී වර්ග සමීකරණයක් ආවා එකකින් එක alpha කෙනෙක් ඉස්සරහට යද්දා අපේ ඉන්නේ නේද නැත්නම් ගිහිනක් ආවා ඒ කියන්නේ එක්කෝ alpha සමානයි බිඳුවයි නැත්නම් alpha සමානයි මේ q ඍණ p එහා පැත්තට. ඒක p ඍණ q කියලා කියන්න පුළුවන්. ඔයාලා වගේ වෙන විදියට. හරි. ඊට පස්සේ p හා q වශයෙන් c සොයන්න කියලා දෙනවා තමයි. p හා q වශයෙන් c සොයන්න කියලා කියනවා. හරි. ඒක තමයි මේ පළවෙනි සමීකරණය වගේ ඔයාලට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පළවෙනි සමීකරණය කියලා තියෙනවා. ඒකෙන් කියලා දින්නේ alpha වර්ගය ධන p alpha ධන c සමානයි බිඳුවයි කියන්නේ. එතකොට alpha කියන්නේ p ඍණ q කියලා අපි හොයාගත්තා. එහෙනම් මෙතන p ඍණ q වගේ. p වාගේ p ඍණ q ධන c සමානයි. එහෙනම් මෙතන c ට උත්තරය ගන්න පුළුවන් නම් අදට යවන්න. q ඍණ p දැන් මේක ඍණ වෙනවනේ එහා පැත්තට. මේක q ඍණ p කියන්නේ මේකත් ඍණ වෙනවා. ඒකත් ධන p වල q ඍණ p කියලා කියනවා. දැන් q ඍණ p එකක් එළියට ගන්නවා. ඒක තමයි p එක. හරි. මෙන්න මේක තමයි c එක. මේක තමයි c එක. හරි. මේ c ට උත්තරයක් ගත්තා. Okay. මෙතන කියන්න දැන් c සමානයි මෙතන මම q ඍණ p කියන එක කෙනෙක් ඉගෙන ගන්නවා. එහෙනම් මෙතන තව q ඍණ p කෙනෙක් ඉතුරු වෙනවා. ධන p එකක් මෙතන. දෙන්නේ මට c ට උත්තරය ගන්නවා c සමානයි
ඍණ ඇල්ෆා වර්ගය ධන p ඇල්ෆා හරි සමහර ලියනවා c සමානයි ඍණ ඇල්ෆා කියලා ගන්නවා එතකොට ඍණ ඇල්ෆා වර්ගය ධන b ඇල්ෆා ධන b නේ හරි එතකොට තමයි ඇල්ෆා කියන්නේ කාටද p ඍණ q එහෙනම් c සමානයි ඍණ p ඍණ q වාරයක් ඇල්ෆා ධන b ඇල්ෆා කියන්නේ p ඍණ q ධන b එතකොට ඍණ p ඍණ q එතනවා 2යි p ඍණ q කලින් හදද්දි මොකක් කරසල් කියන එක ගන්න කියලා තමයි මේ අන්න ඒක කරන්නේ මේක මේ කොහොමද මෙහෙම එකක් කියනවා දැන් සීටා ගියක් ගන්න හරි මේකම තමයි ගියක් ගත්තද මේ දිනේ පළවෙනි සමීකරණය හරි මේකෙන් අරපව කරලා ඊට උත්තරයක් ගන්න ඒක මෙහෙම එකක් එනවා ඊට පස්සේ ආ කියලා තියෙනවා මේ විශාලයි බිඳුව නම් මොකක්ද එකක් පෙන්වන්න කියලා කියනවා බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. හරි. තර්ක කිරීමක් තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට C විශාලයි බිඳුවක් කියලා දෙනවා. ඒක ඇසුරින් තමයි කරන්නේ. මෙතන අපිට වෙන කිසිම දෙයක් නැහැ. P හා Q ආශ්‍රයෙන් තර්ක කරනවා. හරි. P හා Q ආශ්‍රයෙන් තර්කයක් ගොඩනගා ගන්න තියෙන එකම තැන මෙතන. එහෙනම් C යාලා දීලා තියෙනවා ගාමී මම කියන්නේ C C විශාලයි බිඳුවයි. C විශාලයි බිඳුවයි කියලා දෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා. හරි. ඍණ P ඍණ Q 2යි P ඍණ Q කියන එක කරා විශාලයි බිඳුව. ඍණයකින් වැඩි වුණාම තමයි P ඍණ Q 2යි P ඍණ Q මොකද වෙන්නේ? උඩයි බිඳුව වෙන්නේ. කොහොමද වෙන්නේ? හරි. එහෙනම් මෙතන යාලා සම්බන්ධය අහලා තියෙන්නේ P විශාලයි බිඳුව නම් Q ඉන්න තැනක් කියලා. හරි. P විශාලයිට බිඳුව වලට එහෙනම් Q ඉන්න තැනක් තමයි එන්නේ. ඒකට මේ දෙන්නම අඩු වෙනවා. හරි. ඒතකොට Q ගේ පරාසයක් නේ අහලා තියෙන්නේ. හරි. ඒතකොට අසමානතා පාඩම ගෙනගෙන තියෙනවා නම් ඔයාලා දැන් අවබෝධයක් ඇති අසමානතාවයක් આવත් අපි කොහොමද ඉස්සරහින් කියන්නේ? x ඍණ 5 x ඍණ 2 විශාලයි කුඩායි බිඳුව කියලා આવොත් අපි කරන්නේ ළමයි ඕක සංඛ්‍යා රේඛාවක දාගන්නවා මේ එක් එක් වරහන බිඳුවක් වෙන අගයන් ටික පිළිවෙලින් දාගන්නවා මේ වරහන බිඳුවක් වෙන්නේ x සමානයි ධන 5යි මේ වරහන බිඳුවක් වෙන්නේ x සමානයි ධන 2 ධන 2 ධන 5 විදිහට ඉවරයි දාලා හරි මේ අගයේ පරාසයන් වල එක එක අගයන් මේකට ආදේශ කරලා බලන්න ධන 2කට වඩා අඩුයි බිඳුව ආදේශ කරාම ළමයි මෙතන ඉන්නේ ඍණ 5යි මෙතන ඉන්නේ ඍණ 2 ඍණ 5යි ඍණ 2 වෙනවා වෙන්නේ ධන 9 දෙකක් පහත් අතර අගයක් ආදේශ කරනවා. තුන වගේ ආදේශ කරොත් මෙතනින් ඍණ එකක් එනවා මෙතනින් ධන එකක්. ඍණයි ධනයි මෙතන ආදේශ කරලා බලනවා අපිට එන උත්තරේ අපර මොකක්ද? එහෙනම් පහට වඩා වැඩි අගයක් ආදේශ. 6 වගේ අගයක් ආදේශ කරනවා. 6 වගේ අගයක් ආදේශ කරාම ওই දෙකම ධන වෙනවා. හරි. එහෙනම් අපිට ඕනේ ඍණ කලාපේ. ඍණ කලාපේ කියන්නේ මේක. එහෙනම් x විශාලයි ධන 2කට වඩා කුඩායි ධන 5ට වඩා කියනවා. හරි. මොනවාද අසමානතාවයක් ඉදන්නේ පන්තියේ තාම සමානතාව කරලා නැහැ. අපි අසමානතාව පාඩම මාපාංක සමානතාව සමග කරනවා. ඒක මම නිකන් ඉගෙනගෙන තියෙන ළමෙක් ඉන්නවා නම් පොඩි මතක් කිරීමක් තමයි මෙතන කරන්නේ. හරි. ඒතර මෙතන ළමයි අපි Q ට තමයි ඒ වගේ හොයන්න ඕනේ. Q ඉන්නේ මොන රේන්ජ් එකේද කියන්නේ. හරි. Q ඉන්නේ මොන රේන්ජ් එකේද කියන එක තමයි මේ ගානේදී අපි හොයන්නේ. එතකොට අපි මෙයාගේ x වගේ Q තමයි සලකන්නේ. මම ලේසි වෙන්න මෙතන ඍණ එකක් එළියලා දෙනවා මෙතන ඍණ එකක් එළියලා දෙනවා ඒ ඍණ කපලා යනවා එන්න ගානට බලපෑමක් වෙන්නේ Q ඍණ P කියලා ගන්නවා එතන Q ඍණ 2යි P කියලා ගානට බලපෑමක් වෙන්නේ නැහැ නේද මෙතනින් ගන්න ඍණ එක මෙතනින් ගන්න ඍණ එකත් එක්ක වැඩි වෙලා එදෙන දැනෙන එහෙනම් මෙයා දැන් දාන්නේ මේ එක එක වරහණක් බිඳුවක් වෙනවා ඒතර Q සමානයි P ගෙදි බිඳුවක් වෙනවා මෙතන Q සමානයි 2යි P ගෙදි බිඳුවක් तर P ට වඩා 2යි P කියන එක නම් ලොකුයි. නම් P මෙතන 2යි කියන එක. හරි. P විශාලයි බිඳුවයි කියන එක කියලා දෙනවා නේ. හරි. දැන් P විශාලයි බිඳුව හින්දා තමයි P ට වඩා 2යි P ලොකු. ඉතින් P උඩයි බිඳුව නේද? P ඍණ 1 උනාද? ඍණ 1ද ලොකු ඍණ 2ද ලොකු? ඍණ 1නේ ලොකු. ඒක P ඍණ 1යි නම් මෙතන ඍණ 2. ඒක මේක අනිත් පැත්තට ලියාගන්න. අර ඒක නැති එක තමයි මෙයාගේ P විශාලයි බිඳුව කියන එක දීලා තියෙන්නේ. එහෙනම් P විශාලයි බිඳුව නම් මෙහෙම ලියාගන්න. දැන් එක එක ගන්න ආදේශ කරලා බලන්න. හරි. මේ
ඊට වඩා අඩු වගයක් ආදේශ කළ බලන්න. බිංදුව අනිවාර්යෙන් මෙහි p විශාලයි. එහෙනම් බිංදුව ආදේශ කළ බලුවොත් මෙතෙන් එනවා ඍණ p කියලා. මෙතෙන් එනවා ඍණ 2යි p කියලා. මෙතන q ට q සමානයි බිංදුව කියන එක ආදේශ කරනවා. හරි. ඒකවල මොකද? මෙතන ඍණ තියෙනවා මෙතන ඍණ 2යි තියෙනවා ඔය දෙක ගන්නවා දන්නේ. ඒතර p හා 2යි p අතර ආදේශ. 3යි p බෙදීම 2 වගේ එකක් ආදේශ කරන්න පුළුවන්. 3යි p බෙදීම 2 මෙතෙන්ට ආදේශ කරොත් උදාහරණය 3යි p බෙදීම හරි. ආදේශ කරොත් එනවා මෙතනින් එනවා ධන මෙතෙන් එනවා ධන ඍණ ඍණ. ඒ වගේ මෙතෙන් එනවා ධනෝත්තර පයි. එහෙනම් ඍණ උත්තරේ නේද තමයි අපිට ගන්න ඕනේ. එහෙනම් q මොකද වෙන්නේ? p 2යි p අතර p 2යි p අතර තමයි අපි ක්ලාස් එකේ නම් අසමානතාව ගැන කරේ නෑ. හරි ඉන්න මේ මොන්දිසි අපේ දී තමයි තියෙන්න පුළුවන් ඒක අසමානතාව ඉගෙන ගන්න හදනවා. මොකදන්න පුළුවන්. හරි. හරි. ඊපස්සේ fx විවේචකයේ මෙන්න බව අපෝහණය කරන්න කියලා. විවේචකය අපෝහණය කරන්න කියලා තියෙනවා. මේ බේසික්. අරක දාන්නේ ඩෙල්ටා කියන්නේ කවුද? b වර්ග දින 4යි කියපේ. fx සමානයි fx කියන්නේ මෙයාගේ නේද? මෙයාගේ විවේචකය වෙන්නේ b වර්ගයෙන්. p වර්ගයේ දින 4යි a වර්ගයේ ඉන්න එක c. ඒතර c වෙනකොට මේ අපිට ආ උත්තරේ ඉන්න මේක ආදේශ කරන්නේ. ඔය කියන උත්තරේ උත්තරේ ඊට පස්සේ කියලා දෙනවා අනිත් මූල දෙක බීටා හා ගැමා නම් මම දාලා තියෙන විදිහම බීටා හා ගැමා නම් බීටා හා ගැමා අතර සම්බන්ධයක් අහලා තියෙනවා. ඉතින් ඔයාලා ඔය ලේසි. හරිද? මම හිතනවා මේ ටික ඉවරයි කියලා මේ දෙක මොකක්ද? අචාන් ස්ක්‍රීන්ෂොට් එක ගන්න. මේ දෙක මොකක්ද? හරි. එතනයි දෙතනින් අපිට ලියන්න පුළුවන් ඇල්ෆා බීටා කියන්නේ කවුද කියන්නේ? ඇල්ෆා බීටා කියන්නේ c බෙදීම a කියන්නේ c බෙදීම එකයි fx වුණා. එතෙන් යන්න පුළුවන් ඇල්ෆා ගැමා කියන්නේ කවුද? ඇල්ෆා ගැමා කියලා කියන්නේ c බෙදීම 2. එහෙනම් ළමයි එහෙම 3 4 විදිහට ගන්න. 3න් 4 බෙද. ඒතර ඇල්ෆා බීටා බෙදීම ඇල්ෆා ගැමා සමානයි c බෙදීම 2 කියලා. c c කපලා යනවා. ඇල්ෆාට ඇල්ෆා කැපලා යනවා. මේ දෙක උඩට එනවා බීටා සමානයි 2යි ගැමා කියලා. මොනියා සුළුයි. සුළුගිරි බලන්න. බීටා සමානයි 2යි ගැමා කියලා. ඔකර මේ ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා ධන ගැමා දින සුළු කරත් ඔය උත්තරේ මෙන්නයි. මෙයා දෙන්නල ප්‍රකාශන දේව සුළු කරත් ඔය උත්තරේ. හරි. පොදු මුල වල ඕක තමයි කරන්නේ. හරි දැන් උතර සම්බන්ධයක් අපි දන්නවා. හරි. ඉතින් මේ ඔය සම්බන්ධය පාවිච්චි කරලා අපිට බීටට හා ගැමාට උත්තර හොයන්න පුළුවන්. දැන් මේ ඇල්ෆා ධන බීටට එකක් ගත්තා. ඒක බීටා කියන්නේ 2යි ගැමාට. ඒතර මේක ආයෙ ලියන්න පුළුවන් වුණා නම් මම කරන්නේ. ඕක කියලා මම ඒගොල්ලම ඉතුරු මූල දෙක ගැන සමීකරණ දෙක අහලා තියෙන්නේ. ඒක ලිසියෙම නැති කියනවා මේ ඇල්ෆා ධන බීටා වල මේකෙන් ලියන්න පුළුවන් ඉන්න p කියලා. ඇල්ෆා ධන ගැමා මේකෙන් ලියන්න පුළුවන් ඉන්න q බෙදීම 2යි. ඒක ළමයි බීටා කිව්වේ 2යි ගැමාට. ඒත් මට මේක ආයෙත් ලියන්න පුළුවන් ඇල්ෆා ධන 2යි ගැමා සමානයි ඉන්න p. ඒතර මෙයයි සුළු කරලා ගැමාට උත්තරයක් ගන්න. ඉතින් බීටට උත්තරයක් ගන්න. ඊට පස්සේ ඉතින් බීටා හා ගැමා මේ මූල වල සමීකරණය වඩන්න පුළුවන්. මම දන්නවා මූල දෙක දීලා දෙනවා ඉතින් සමීකරණය කොහොමද කොහොමද කියලා මම දෙන්නවා. දැන් හරි. හරි x වර්ග ධන මූල වල ඍණ මූල වල එකතුව
ධන මූලවල මුලින් තමයි වෙන්නේ. හොඳයි. හරි. එතකොට ඒ කතාව තුලින් ඉවර වෙනවා. ඔය ගානේ කතාව තුලින් ඉවර වෙනවා. මේ කිසිම දැනග ළමයි ගානක් හදනයිදී නිකන් කිව්වා මිසක් මේ තියරි කාරණා මතක් කරන ගමන් එහෙම ගාන හදන විදිහේ ඉගෙනුමවත් මේ තියරි කාරණා ඉගෙනුමවත් නෙමෙයි. හරිද? නිකන් අර ඔයාලා හදන්න ඔයාලා පොඩි උදව්වක් දෙනවා වගේ තමයි උදව් කරන්නේ. මොකද කතා කරන්න ඕනේ කොහොමද පොඩි කාලයක් තින්නේ ඒක ඉවර්ස්යෙන් නැත්නම් මේ වැඩේ කරන්නේ. එතකොට මේකදී ඔයාලට සුළු කරගන්න බැරිම අමාරු කරනක් આવොත් අපිට කියන්නේ එතකොට අපි ඩේලි රිවයිස් සාකච්ඡා කරන්න වැඩි මේ බදාදරය පටන් ගන්න ඒක ඕනම ටික ගන්න පුළුවන් වැඩක් ඒක කොහොමද තමයි වෙන්න පුළුවන් මේ නම් ටික දාන්න. එතකොට ඒකට දෙමුන් වෙන්න ඒකෙදී අපි ගන්නවා මේ ගන්නලා ඉතින් කියලා දෙන්නම් කොහොමද මේ අදාළ ගන්න හරියටම කරන්නේ. හරි. එතකොට මෙතනදී කරන්නේ දැන් මේ විදි පාඩම ඉවර කරලා ඉන්න ළමයින්ට කරගන්න පුළුවන් විදිහේ එකක් තමයි මේ. හරි. ඊට පස්සේ ටක් ගාලා එන්න 2022 ගන්න. 2022 ගන්නට එන්න 12 වෙනි ගන්න. 2021 නෙවෙයි 2022. 2022. හරි. 2022 ගන්න මම ටක් කරලා කතා කරන්න යනවා. 2022 මාපා කරනවා කියන තමයි මේක වඩන්නේ. ඒ කියන්නේ තරක් තියෙනවා. දාස් 22 ගන්න. දාස් 22 ගන්න කියන දේ නම් මුලින්ම මේ. සමීකරණයක් දීලා තියෙනවා. හරි. දීලා තාත්වික ප්‍රවීණ මූලදී වගේ වෙනවා ඕනකට. ඊළඟට ඇල්ෆා බීටා කියලා තියෙනවා. දෙකම ධන බව පෙන්වන එක. ඇල්ෆා බීටා දෙකම ධන බව පෙන්වන්න ඒ මූල දෙකම ධන බව පෙන්වන්න ඕනි. කන්ඩිෂන්ස් මොනවද කියන එක මම දන්න. හරිද? මූල දෙකම ධන වෙන්න නම් මොකක්ද දෙන්න ඕනේ? ඇල්ෆා බීටා විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුව වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඇල්ෆා බීටා විවේචකය විශාලයි සමානයි බිඳුව වෙන්නත් ඕනේ. හරි. ඒකට ඉතල පෙන්වන්න ඕනේ නැහැ. මේක පෙන්වනවා කලින් තාත්වික ප්‍රවීණයි කියන එකේ ඉඳලා ඒක අවුලක් නැහැ. මේ දෙක පෙන්වනවා නම් ඇති. හරි. එතකොට ඇල්ෆා බීටා කියලා මේක ගන්න ඕනේ අපිට. එක බෙදීම p වර්ගය ඇල්ෆා ධන බීටා කියලා ගන්න වෙන්නේ ඍණ දෙක බෙදීම p වර්ග. ඍණ විනයදී මේක තමයි. හරි. එතකොට දෙකේම තමයි p වර්ග පද දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ ඇල්ෆා බීටා විශාල වෙන්න ඕනේ තියෙන්නේ. එතකොට ඇල්ෆා බීටා කියන්නේ කාටද? ඒ කියන්නේ p වර්ග. එතකොට දෙකේම තමයි එක කියන්නේ කොහොමද p වර්ගය කියලා කියන්නේ වර්ග පදයක් වෙන වෙන්න බෑ. එහෙනම් ඇල්ෆා බීටා විශාලයි. මෙතනත් ඒ කතාවම තමයි p වර්ගය තියෙන්නේ. ඒක අනිවාර්යෙන් බිඳුවට විශාල කියලා පදන බීටා විශාලයි. බිඳුවට එහෙනම් මූල දෙක අපිට ධනයි කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙයාලා දාලා සුළු ගන්නවා මේ. හරි. ඊට පස්සේ ඒ ගණන් වල දාලා තියෙන්නේ ඇල්ෆා ඍණ එක වාරයක් බීටා ඍණ එක හොයන්න. මේක සුළු ගණන් ළමයි සුළු කරාම ආලෝක ඒරිය ඔක්කොම සුළු වෙන්නේ කියලා. ඔයගොල්ලෝ උත්තර ගන්න. හරි. ඇල්ෆා විශාල එක බීටා සම විශාල එක කියන එක ගන්න තියෙනවා. අපි කියලා දෙන්න ඕන පාර්ට් එක වෙන්නේ ඊළඟ. හරි. මේකෙත් මේ පොඩි කතාවක් කියන්න තියෙන්නේ. මේක මේ බීටා ඍණ ඇල්ෆාගේ මූලයක් ගැන අහලා තියෙනවා. හරි. මේවා මම අපිට දාලා ගන්න. බීටා ගේ මූලය ඍණ ඇල්ෆාගේ මූලය කියන එකක් අහලා තියෙනවා. අපතේ මේ වයන්නේ මේක වර්ග කරලා වර්ග මූලය ගන්න තියෙනවා. බීටාගේ වර්ගය බීටා කියනවා. ඇල්ෆාගේ වර්ගය දැන් ඇල්ෆා කියනවා. ඍණ දෙකක්
ඇල්ෆා බීටා කියන එක. හරි. එක ඇල්ෆා හා බීටා ගේ වර්ගමූලය කියන එක. හරි. එතන එදිනවා බීටා ධන ඇල්ෆා කියනනම් කෙලින්ම අපි හොයාගන්න කියේ. දෙක බෙදීම p වර්ගයයි. p වර්ගය කියනවා. ඊට පස්සේ ඍණ දෙකක් ඇල්ෆා බීටා. මේ මූලය. ඒතකොට ඇල්ෆා බීටා කියලා කිව්වේ p වර්ගය. මෙයාගේ වර්ගමූලය. ඒක ළමයි. මෙන්න දෙකක්. මෙතනදී p වර්ගයේ p වෙනවා නේද වර්ගමූලය. ධන හා ඍණ කියලා අගයන් දෙකක් අපිට සලකන්න වෙනවා. හරි. මෙතන ධන එන්නත් පුළුවන්. මේ කතාවේදී ඍණ එන්නත් පුළුවන්. හරි. මොකද p කියන එක්කෙනා උග කියලා නෑ මාපාංක p කියන එක්කෙනා 0.1 අතර ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක ළමයි. මෙතනදී මෙන්න මේ සුළු වෙද්දී අපි මේකේ ධන එක තමයි සලකන්නේ. හරි. මේකේ ධන එක සමසලකන්නේ ඒක නිරූපණය කරනවා මෙතන මාපාංකයක් ගන්න. හරි. මේකේ මාපාංකය දාන්න දිගට යන්න ගමන්. හරි. මේ මාපාංකයක් දාන්න කරන්නේ. හරි. එතකොට ඒකත් තවලක් නැතිව ඔයාලට උත්තර ටික දෙන්නේ. හරි. මේ වර්ගමූලයේ සුළු වෙන දන්න තමයි මේ මාපාංක p කියන එක දාලා දෙන්නේ. ඒ වෙන එක ගන්නෙ නැහැ කියන. හරි. හරි. ඉතින් මේ 22 ගාන ළමයි මේ බල තනියෙන් හදන්න මම ඒක මීට වඩා මේ සුළු කරන්නේ නැහැ. ඇයි මේ මාපාංක p කියන්නේ කියන එක ගැන චුට්ටක් හිතන්න. මේ හරි. උඩ හිතලා කරන්න මොකද? කොම්බක් ව්‍යවස්ථිත කරන්න ඕනේ හරියන්නේ මේ ඒක මේ ඇයි මාපාංක p එකක් වදින්න ඕනේ වගේම හිතන්න පොඩ්ඩක් හරිද? මේ ගාන අපි ඩේලි ඩිවයිස් සාකච්ඡාවේ මේ බදාදා රැ සාකච්ඡාවේදී අපි කතා කරමු ඇයි ඔය මාපාංකයක් එන්නේ කියන ගාන. මේ ගාන තමයි දැන්ට මම හිතන්නේ දීලා දෙන ටිකක් අමාරු ගානක් විදිහට සලකන්න පුළුවන් ගානකට තියෙන්නේ. හරි. ඒතර මේ ගාන සම්පූර්ණයෙන් විස්තර කරන්නේ නැහැ. මම ඉන්නේ විදිය විතරයි කිව්වේ ඇයි එන්නේ කියලා කිව්වේ නැහැ. මේ ඇයි එන්නේ කියන කතාව විස්තරය කතා කරමු. ඒකත් එක්ක දුටිය බලාගෙන ඊට පස්සේ තමයි 23 ගාන තියෙනවා 23 ගාන තියෙන කතාවක් නෑ. ඒක බලලා 23 තර මේ අවමගයක් උපරිමගයක් ගැන අහලා තියෙනවා. හරි. ඕකම අහලා තිබ්බා මේ කලින් අවුරුද්දක. මේ කතාවම අහලා තිබ්බා අවුරුද්දක් තිබ්බා. මේ 2016 ගානත් ඔය ගාන ළඟින් යන ගානක් තියෙන්නේ 2016 ඔය කියන කතා ටිකම අර ප්‍රශ්න කරලා තියෙනවා. ඒවල එක එක වටේ කරකවලා තියෙන්නේ 2023 ගානෙත් ඒ වගේම එකක් තමයි දියන්නේ. හරි. 2023 ෂීට් එකක් දාගන්න තියෙනවා අවුලන්නේ නැහැ. 2024 ගන්න ඉංග්‍රීසි දෙයක් නෑ. 2024 පේපරේ සාපේක්ෂව ටිකක් ලේසි මේ විවෝ පේපර් එක. මේ 2024 මොකද? හරි. හරි. ඒක ළමයි මේ අපේ පාස් පේපර්ස් වැඩේ මෙතනින් ඉවර වෙනවා. හැබැයි ඔයාලගේ වැඩේ තාම ඉවර වෙන්නේ නැහැ. මම දල වශයෙන් පැහැදිලි කිරීමක් සහ නිකන් කියාගෙන ගිය විතරයි කරේ. පොඩ්ඩක් තියරි කාරණා ටික මතක් කරලා අලුතෙන් තාක් තිබ්බොත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා කියපු විතරයි කලේ. මේක හරියට මොලේට දාගන්න වැඩේ ඔයාලගේ අතේ තාම තියෙනවා. ඒක අද දවසේ ඊළඟ අද පොඩ්ඩක් පරක් වුණා මේ පටන් ගන්න. ඊළඟ දවසේ මේක උදේ 8ට 8:00ට වගේ තියෙනවා. එතකොට ඉතින් අපි මේක පාස් පේපර්ස් ටික පොඩ්ඩක් කතා කරගෙන යනවා. ඊට පස්සේ දවසේ වට වෙලාව තියෙනවා මේ පාස් පේපර්ස් ටික කරන්න. හරි. පාස් පේපර්ස් කරන්න කියන්නේ ලීස් වැඩක් නෙවෙයි. පැය භාගයකට වගේ බැලන්ස් කරලා දෙන ගණන් පොක මේ ඔය ගානේ ඉන්නේ ඩොකියුමන්ට් හදන්න බෑ. හරි. කොහොමද මේ අවධියේදී මේ ස්ටේජ් එකේදී කොහොමද බෑ. ඒකින්ද මේ ඔයාලා පුළුවන් තරම් try කරන්න එක හදන්න. ඊට පස්සේ වැඩි ගණන් තිබ්බොත් අපි හවස ක්ලාස් එක යන්න. නැත්තම් අපිට දාලා තියන්නේ ඒක අපි ඩේලි ඩිවයිස් එක කතා වෙද්දී ඒ පාස් පේපර් එක කතා. ඒකට ඔයාලගේ වැඩ තාම ඉවර නෑ නම. ඔයාලා හවස ක්ලාස් එක අපි හදාගන්න තියෙනවා. ඒ හතම වෙනකන් මේ ගණන් එක වෙනව කරන්න. ඒ වගේම ගිය සතියේ කරපු ටික උඩට බලන්න. අද අලුත් පාඩමක් අපි පටන් ගන්නෙ. ගුරුත්ව කේන්ද්‍රයේ පාඩම පටන් ගන්නවා තාමට. ඒකට ඒකවත් ලෑස්ති වෙන්න. එහෙනම් ඒ විදිහට තාම ඔයාලගේ වැඩ ඉවර නෑ. හරිද? ඔයාලගේ වැඩ ඉවර නෑ. ඔයාලා දැන් මේක තියලා දැන් මේ ඩිස්කෂන් එක දාගත්ත අපිට කොලේ වැයලා කියන ඇති. ඒකේ අරගෙන ඒතර ඔයාලා තනියෙන් ගාන හදන්න බලන්න. පරිම හදන්න බලන්න. මම නම් ඔයාලා හදන්න අමාරු වෙන්නේ. අනිත් තියරිසුත් ගාවලා තියෙනවා. ඒක පුළුවන් තරම් හදන්න try කරන්න. හරි. පුළුවන් තරම් හදන්න try කරන්න. මේ ටික ඊට පස්සේ කොලෙත් බලන්න. ඒක ඔයාලා වචන වලින් නෝට් දාන්න. නැති
ඉතින් හදන්නේ ඒත් බෑ වගේ නම් කියන්නේ ඒක අපි ඩේට් ඩිවයිස් එකේදී ආරක්ෂා කරලා ගමු. හරි. ඒතර මෙහෙම තමයි පාස්වර්ඩ් සෙට් වෙන්නේ. ඊළඟ දවසේ පුළුවන් තරම් උදේ අපි මේක පටන් ගන්නවා. ඒතර ඔයාලට දවසේ ඉදිරි වෙනවා. ඉතුරු ටික කරන්න. හරිද? එන්න කලින් පාස්වර්ඩ් ටික සාකච්ඡා කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. පොඩ්ඩක් කියවගෙන ඉන්නවා නම් ඔයාලට ආවද තේරෙන්නේ මේක පට්ටයි යනවා. හරි. අපි ගන්න බෑ. ඊට පස්සේ දැන් සිතන ප්‍රශ්න තුනක් තියෙනවා. පැය වගේ 10ක් පැය වගේ 10ක් අතර මේ විනාඩි 30ක් විතර. හරි. මේ ගොඩක් මම අපිට පැය 3ක් වගේ අතට කරන්න වෙන්නේ 180ක් වගේ. ගොඩක් තියෙනවා. ඒක මොකක්ද ටයිප් එක මාරම ඒක පොඩ්ඩක් නියම් වේගින් කියාගෙන යනවා. ඒකෝට ඒ ටික වෙනස් කරලා කරන්න. හරි. හරි එහෙනම් පොඩ්ඩක් ජීවිතේ මේ එහෙනම් අද මේ සෙෂන් එක වෙලින් වෙනවා. මේක රෙකෝඩින් කරලා දෙනවා. YouTube එකට දානවා. ඔයාලට තියලා මේ වෙබ්සයිට් එකට දානවා. ඒක නැවත ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පාස්වර්ඩ්ස් ටික උපරිම ගන්න try කරන්න. ඔයාලා මේ සති දෙකෙන් මේ පාස්වර්ඩ්ස් හතර පාඩම් හතරේ පාස්වර්ඩ්ස් හතරක් ඉවර කරලා ඔක්කොම තීරි කාරණාත් ඉවර කරලා වැඩේ ඉවර කරලා ගන්න. ආයෙ තියන්න එපා. මේක අපි දිගටම මේ ට්‍රෙන්ඩ් එක ඉස්සරහා මාස වලට යනවා. එතකොට මේ පාඩම් ඉවර කරලා ඒ ටික සියලුම දේවල් ඉවර කරලා තමයි මේ වැඩේ අපි නවත්තන්නේ. හරි. එහෙනම් ඔය ජී ප්‍රශ්න ගැන මම උත්තරයක් දෙන්නම් මේ ළමයට. හරි. එහෙනම් අපි දැන් වැඩේ නවත්තමු. සෙෂන් එක පොඩ්ඩක් වේගෙන් යන්න ඇති පොඩ්ඩක් කේස් ඇති. ඒ වුණාට මේ අවුලක් නැද්ද? ෂේප් දෙක කියන එක පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. පැටලේ සාගත දැන් නම් ඇති ඒවා ඔයාලා ටයිප් කරන්න. මේ අල්ලා අපි ඩිවයිස් සාකච්ඡාවේදී ආයෙත් කතා හරි. එහෙනම් අපි ඉදිරියෙන් යන්න මේව කරමු. මේ සෙෂන් එක ගැන ඔයාලා අදහස් හරි මොනවා හරි තියෙනවා නම් මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා තියන්න. මේ Zoom එකේ නෙමෙයි මගේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. මේ වුණා නම් හොඳයි කියන එක අපි විදියට මෙසේජ් එක කරමු. මේ සෙෂන් එක අලුතෙන් කරන වැඩක් මේ පාස්වර්ඩ්ස් කියන කතා කරගෙන යන එක නිකන් අර වේගින් විදියට ගාලා ඔයාලා අදහස් සමහරයි දිනවා නම් පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා තියන්න. හරි. එහෙනම් අපි හතරවරේ ක්ලාස් එකත් එක්ක අන්න එහෙනම් මොකක්ද හැමෝම ඔයාලා ඉවර නැහැ. වැඩ කරන්න පාස්වර්ඩ්ස් කියන්නේ. ඒක ඉවර කරලා දාන්න. හරි. හරි. එහෙනම් ඊළඟදී අපි ඊළඟ පාස්වර්ඩ්ස් වලට අපේ පැත්තේ මාක් එකක් දෙන්න try කරනවා බොහෝ විට. මේ උඩ එකක් අපි try කරනවා පුරිමින් ඒක දෙන්න. හරි. එහෙනම් අපි ආසන දෙන්න මේ ආසන ක්ලාස් එකත් එක්ක අන්න පොඩ මෙසේජ් එකක් දාලා තියන්න. හොරක් නැහැ. එහෙනම් ආසන එකත් එක්ක අපි හම්බෙමු.